ආයිබෝවන් සුබ දවසක්. සම්බිම් පක්ෂයේ අධ්‍යාපන අංශයේ විදිහට මාත් මිහිරානුත් අද වෙනස්ම වීඩියෝ එකක් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා Inherent Vice කියන චිත්‍රපටිය සහ 1968 ප්‍රංශ ශිෂ්‍යාර්ගලයේ ඒ වගේම හිපි සංස්කෘතිය හිපි ප්‍රතිසංස්කෘතිය පිළිබඳව. ඊට කලින් අපි පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ මිහිරාන් මේ දැන් අපේ දේශපාලන පක්ෂය අතරම ගත්තොත් සම්බිම් පක්ෂය ගත්තහම පස්සේ අපි දේශපාලනයට මැදිහත් වෙනකොට මැදිහත් වෙන්නම අපේ න්‍යායික අවබෝධයත් එක්ක. ඒ කියන්නේ අපි අර ජනතා විමුක්ති පෙරමුණේ භාෂාවෙන් කියනවා නම් අපි අර භාවිතයට මුල් තැන දෙනවා නෙමෙයි. න්‍යායාත්මක භාවිතය ගැන අපි කතා කරන්නේ. කියන්නේ අපේ න්‍යායම තමයි භාවිතය වෙන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා අපි පහුගිය දවස්වලත් කරා දැන්ට විශාල පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වුණා. අපේ දේශපාලන පක්ෂය ප්‍රවර්ධනය කිරීම සඳහා අපේ දේශපාලන කටයුතු ගම්මට්ටමින් සිදු කිරීම සඳහා අවශ්‍ය සංවිධායකවරු බිහි කිරීම. ඒ සඳහා අපි අපේ අධ්‍යාපන අංශයේ විදිහට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අධ්‍යාපන කව සංවිධානය කරන්න විශේෂයෙන්ම අපේ ප්‍රධාන වශයෙන් අපේ ඥාන විභාගාත්මක පදනම විදිහට අපි සලකන්නේ ව්‍යුහවාදය. එතකොට ව්‍යුහවාදය සහ ඊළඟට අපි සාකච්ඡා කරනවා මනෝවිශ්ලේෂණය පිළිබඳව. එතකොට මේ සඳහා අපි අධ්‍යයන කව පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සම්බන්ධ වීමට කැමැති අපිත් එක්ක වැඩ කරන්න කැමැති අනාගතයේදී දේශපාලන පක්ෂ සංවිධායකවරුන් වීමට කැමැති පිරිස් ඉන්නවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔව් ඒකේ දැන් මේ ඕන බුද්ධි කියන්න පුළුවන් ඔයාර මේ මනෝවිශ්ලේෂණය ගැන කියපු හින්දා සහ අපි කතා කරනවානේ මේ සයිකොලොජිස්ට් ගැන. ඔව්. ඒතර කෙනෙක්ට එන්න පුළුවන් ප්‍රශ්නයක් අපි මේක දිගින් දිගට කතා කරලා තියෙනවා මේ ඇයි පක්ෂයක් හැටියට සාමාන්‍යයෙන් මේ සයිකොලොජිස්ට් කතා කරන්න කියලා. ඇත්තටම සයිකොලොජිස්ට් ගත්තාම ඒකේ සයිකොලොජිස්ට් වල තියෙනවා යම්කිසි ආකාරයක දේශපාලනික මානයක්. ඒක නැතුව අර කෙනෙක්ව නිකන් මේ තනිව ඉන්ඩිවිජුවල් අරගෙන එයාගේ මානසික ප්‍රශ්නයක් විසඳනවාම කියන එක නෙමෙයි. ඒක උනම් පටු විදිහට කියන්න පුළුවන් මේ විදිහට කියන්න සාමාන්‍යයෙන් අපි දැන් ක්ලිනික් එකේ කියෝ එක ගැන කතා කරනවා කියෝ කියලා. හොඳ වෙනවා කියන්නේ මොකද්ද සාමාන්‍ය කියලා. සහ තව උදාහරණයක් ඇටියට කියන්න පුළුවන් බුද්ධික ඒකටම සම්බන්ධ කරලා අපේ පක්ෂය ගත්තාම දැන් දීප්ති මුලින්ද සයිකොලොජිස්ට් කතා කරනවානේ. එතකොට අපේ පක්ෂය අනිත් වලින් යම්කිසි ආකාරයක නිකන් අර අනිත් පක්ෂ වලින් ටිකක් අර වෙන් වෙලා පේන එකක් තමයි මේ සයිකොලොජිස්ට් කියන එක. ඒක එළිය කෙනෙක්ට මේ උදාහරණයකට මට වුණත් එහෙමයි වුණේ පාත් පක්ෂයට සම්බන්ධ වෙද්දී එළිය කෙනෙක්ට මේක පේන්නේ මේ අනිත් පක්ෂ වල නැති විශේෂ දැනුමක් තියෙනවා කියලා. හරිද මේ පක්ෂයට සයිකොලොජිස්ට් සම්බන්ධයෙන් කියලා. එතකොට පක්ෂය ඇතුළට ආවම තමයි තේරෙන්නේ ඒක ඇත්තටම දැනුමක් ගැන කතා කිරීමක් හරි දැනුම බෙදීමක් හරි නිකන් සමාජයට වඩා දැනුමක් පක්ෂයට තියෙනවා හරි නිකන් අර දැනුමින් දැනුම සම්බන්ධ දෙයක් නෙමෙයි මේක අතට වගේ න්යායට තියරි වලට සම්බන්ධයන්නේ. සහ මේ යුගයේ ගත්තාම දැන් අපේ ජෙනරේෂන් එක ගත්තාම තියන අයට ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි බුද්ධික ගොඩක් ප්‍රමාණයකට තියෙනවා මේ තමුන් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවනේ. මම කවුද? මම කවුද මොකද්ද නැත්තම් මම සම්බන්ධයෙන් මට තේරුම් ගන්න බැරි දේවල් ටිකක් තියෙනවා මේ කොහොමද තේරුම් ගන්නේ? අන්න ඒ වගේ එකක් තියෙනවනේ. කියන්නේ ඒක පටු විදිහට කිව්වොත් තමුන්ට තමුන්වම ගුප්ත වෙනවා. තමුන්ට තමුන්වම තේරුම් ගන්න බැරුව වෙනවා. උදාහරණයක් කරනවා මාත් ඇතුළව ගත්තාම ගොඩක් අපේ පක්ෂයට සම්බන්ධ වෙන අයත් ඉන්නේ ඇත්තටම මේ මොකද්ද මේ මගේ තමුන්ගේ තියෙන රහස. ඔව්. තමුන්ට තමුන්ගේ තියෙන රහස මොකද්ද? ඒක මොකක්ද තේරුම් ගන්න බැරි ඇයි? සහ ඕන මේ පටු විදිහට කියන්න පුළුවන් කෙනෙක්ට එයා සම්බන්ධයෙන් එයාට තේරෙන දේවල් ටිකක් එයා තුලින්ම සිදු වෙනවා මේ කොහොමද තේරුම් ගන්නේ? එතකොට අපේ පක්ෂයේ දිහා බැලුවම අපි සයිකොලොජිස්ට් කතා කරන හින්දා හිතෙනවා මෙතෙන්ට આવත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ. එතකොට සාමාන්‍යයෙන් අපි ඔතෙන්ට ආයෙ සම්බන්ධ කරොත් සයිකොලොජිස්ට් වල තියෙන කියෝ කියන එක. මොකද්ද මේකෙන් සයිකොලොජිස්ට් වලින් කෙනෙක්ව ඇනලයිස් කරාට පස්සේ දෙන කියෝ එක මොකද්ද කියන එක. මොකද්ද කියන පටු විදිහට කතා කරොත් මම ආයෙ සම්බන්ධ කරන්නේ පොලිටිකල් මානිය කියන එක. එතනදී කියන්නේ බුද්ධික කෙනෙක් කියෝ වෙනවා කියලා කියන්නේ දැන් මම සම්බන්ධයෙන් තමුන් සම්බන්ධයෙන් මොකක් හරි තමුන්ව රහසක් ඇටියට ගුප්තකරණය වීමකට ලක් වෙලා මම කවුද කියන ප්‍රශ්නයට ක්ලිනික් එකේ ඇනලිසිස් එකකට පස්සේ උත්තරයක් එනවා කියන එක නෙමෙයි. හරි මම කවුද කියලා ප්‍රශ්නයක මම ඉන්නවා. මම ක්ලිනික් එකට යනවා නැත්නම් සයිකොලොජි ඉගෙන ගන්නවා. ඒක නිසා මට දැන් උත්තරයක් එනවා මම කවුද කියලා. දැන් දන්නවා මම කවුද කියලා. අන්න ඒ වගේ. එහෙම එකක් නෙමෙයි. එහෙම නිකන් රහසක් තියෙනවා රහස හෙලි වෙනවා හරි গুপ্তකරණේ නැති වෙනවා හරි එහෙම එකක් නෙමෙයි. ඇත්තටම
සයිකොන්සිස් වල ක්ලිනික් එකේ කියෝ එක කියලා කියන්නේ මේ මමත් එක්ක මේ පැටලි පැටලි ඉන්න තියෙන්නේ. අන්න එකෙන් අයින් වෙලා සමාජයට යන එක. පටු විදියට කිව්වා. කියන්නේ පටු විදියටම කිව්වොත් ඒ කියන්නේ මේ වෙලාවේ තමුන් කවුද කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඊට වඩා වැදගත් දේවල් එළියේ තියෙනවා කියලා කියන්නේ. තේරෙනවද? වැදගත් දේවල් එළියේ තියෙනවා ඒවත් එක්ක සම්බන්ධ වෙන එක. මොකද මේ මම කවුද කියන එක කියන ප්‍රශ්නයට සහ තමුන්ට තමුන් ගුප්ත වුණාම මේක දිගේ යන්න මේකෙන් නැවතීමක් වෙන්නේ නැහැ. මේක නිකන් අර අපිට ඕන ජීවිත කාලෙම යන්න පුළුවන් මේ ගුහාව හාරගෙන වගේ ඇතුළට යන්න පුළුවන්. මොකද ඇත්තටම ෆැන්ටසි තියෙන්නේ. තමුන්ට තමුන් පිළිබඳ හැදෙන්නේ ෆැන්ටසි සහ මේ ෆැන්ටසි වලින් තව තව ෆැන්ටසි වලට තමයි යන්නේ. උදාහරණයකට අපිට හම්බෙන්නේ බුද්ධික අපිට හම්බෙලා තියෙන නේද මේ සමහර මිනිස්සු ඉන්නේ මේ කියන්නේ මම පිළිබඳ ගවේෂණයක ඉන්නේ. මාව ගවේෂණයක මාවම ගවේෂණය කරනවා. අන්න ඒ වගේ කියන කට්ටියන් බලන් ගියාම එහෙම අවුරුදු 40ක් විතර ගලනවා. මොකද මේක ඉවරයක් වෙන්නේ නැහැ. ඒතකොට සයිකොලොජිස්ට් වල කියෝ එක කියන්නේ මෙන්න මේ තමුන් පිළිබඳ හදාගන්න ෆැන්ටසි වලින් අයින් වෙලා සමාජයේ වෙන වැඩක් එක්ක එක්කෝ මොකක් හරි පොත් කියවන හරි නැත්නම් එතන තමයි පොලිටිකල් වෙන තැන දේශපාලන වැඩක් හරි එතන තමයි අපිට මේ පක්ෂය අවශ්‍ය වෙන්නේ දේශපාලන පක්ෂය අවශ්‍ය වෙන්නේ ඒ වගේ වැඩක් එක්ක සම්බන්ධ වෙන එක. මොකද ඊට වඩා තමුන් ගැන හොයනවට වඩා වැදගත් ඒ වගේ වැඩක්. සහ සයිකොලොජිස්ට් වල අවසානයේ තියෙන මේ identify with your symptom කියලා තියෙන්නේ. මේකෙන් කියන්නේත් ඒකයි. තමුන් පිළිබඳ තේරෙන දෙයක් තියෙනවා. ඒ තමයි තමුගේ සිම්ටම් එක. පටු විදිහට කිව්වොත් මේක ගැන උත්තර හොය ඉන්නවට වඩා මේක ගැන වෙන විවිධ ෆැන්ටසි හදා ගන්නවට වඩා ෆැන්ටසි හදාගෙන මේක තව තව গুপ্তකරණයට කරනවට වඩා මේ සිම්ටම් එකත් එක්ක අයිඩෙන්ටිෆයි වෙන එක. මේක තමම මේ මගේ තියෙන ෆේලිය එක තමම එච්චරයි. ඒකට හේතු හොයලා වැඩක් නැහැ. ඒකට හේතු පොඩි කාලේ හොයලා හරි මොකක් හරි ඇයි වෙන්නේ මේකේ මූලය හොයලා හරි වැඩක් නැහැ. ඒක බාරගෙන සමාජයත් එක්ක වැඩ කරනවා කියන්නේ. ඉතින් ඔක ඉතින් නිකම් වෙන්නත් බෑ. ඔක නිකන් පොඩි මේ අර ගමනාන්තයක් තියෙනවා. ජර්නි එකක් වගේ තියෙනවා. ඉතින් ඒ වගේ සහ අනිත් එක තමයි මේ එළියේ තියෙනවනේ මේ විදි ෆිලොසොෆි පාසල්. ඔව්. ඔන්න ඔය ඒ අයට ඕක කරන්නත් බැරි එකයි. ෆිලොසොෆි වල ඔහොම එකක් නැහැ. දැන් උදාහරණයක් ඇරෙන්න කෙනෙක් තමුන් ගැන ඉගෙන ගන්නවා නම් මේ තමුන් ගැන අවසානයේ සංකීර්ණවම තේරුම් ගන්න තියෙනවා නම් තේරුම් ගන්න තියෙන සෙක්ෂුවැලිටි කියන එකනේ. ඕක උගන්වන්න බෑනේ ෆිලොසොෆි එළියේ තියෙන ෆිලොසොෆි පාසල් වලට. ඒකට එන්න නම් මේ ලකන්නේ සයිකොලොජිස්ට් වලට එන්න වෙනවා. සහ ඔකත් මම මතක් කරේ සහ ඉතින් අර ඉස්සරහ රික්‍රූට්මන්ට් එකටත් එන්න තියෙන්නේ. දැන් කෙනෙක් හිතුවොත් මේ සයිකොලොජිස්ට් කියන්නේ පොලිටික්ස් දේශපාලන පක්ෂ වලට අදාළ නැහැ කියලා. ඇත්තටම එහෙම එකක් නෙමෙයි. මේක තියෙන්නේ පක්ෂ සමාජිකයව යම්කිසි ආකාරයක වෙනස් විදිහකට සමාජයත් එක්ක සම්බන්ධ වෙන සහ තමුන් තුලින්ම විප්ලවයකට යන්න කියන එක. ඔක තමයි තියෙන්නේ. ඔව්. ඒ වගේම මිහිරන් දැන් අපි ඇත්තටම මේ අධ්‍යයන කවවලින් බලාපොරොත්තු වෙන්නේ ඇකඩමික තලයේ දේවල් නෙමෙයි. ඇත්තටම දේශපාලන පොලිටිකල් කියන එක තමයි අපේ මානය වෙන්නේ. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වීමට කැමති සහෝදර සහෝදරිය ඉන්නවනම් අපේ දුරකථන අංකය දාලා තියෙනවා. ඒකට කෝල් එකක් දෙන්න. එතකොට අපිත් එක්ක ඉදිරියේදී අධ්‍යාපන කවවලට සම්බන්ධ වෙලා සංවිධායක දේශපාලන සංවිධායකවරයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙනවා. ඔයකේ පළවෙනි ස්ටෙප් එක තමයි ව්‍යුහාද. ඔව් මිහිරන් දැන් අපිට පුළුවන් අපේ ප්‍රධාන මාතෘකාවට එළඹෙන්න. මම කලින් කතා කරා වගේම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්හෙරන්ට් වයිස් කියන චිත්‍රපටය. මේ චිත්‍රපටය පෝල් තෝමස් ඇන්ඩර්සන්ගේ නිර්මාණයක්. එතකොට ඊට අමතරව අපි කතා කරනවා 1968 ප්‍රංශ ශිෂ්‍යාරගලය ගැන. ඒ වගේම හිපි ප්‍රතිසංස්කෘතිය ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මිහිරන් මේ මම මුලින්ම පොඩ්ඩක් ප්‍රවේශයක් විදිහට ගත්තොත් එහෙම මේ කොහොමද අපි ඉන්හෙරන්ට් වයිස් කියන චිත්‍රපටය කෙටි සාරාංශයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ? ඔව් ඇත්තට මේකේ මේ සාරාංශ කරන්න බැරි ෆිල්ම් එකක් ඒක මොකද? ඒක මම ඒක ටිකක් අමාරුයි බලන්න. ඔව් මම ඒක ඔයාලට බලන් ඉන්න කියලා ඔයාට දැම්මම ඔයායි මට දැම්ම සාරාංශ කරන්න කියලා මේ මොකද තේරෙන්නේ හරි පොඩි කටුකත්වයකුත් තියෙනවා. මේක මොකද්ද මේකෙන් පෙන්වන්න හදන්නේ කියන හරි අමාරුයි සාරාංශ කරන්න. සමහර තැන්වල නොමග යනවා. ඔව් මේ සහ මේක ඉතින් අර පොඩි අපි හින්දා අර ටෙක්නිකල් කාරණා ටිකක් කියමු ඕන මේ මේක ඩිරෙක්ටර් කිව්වා වගේ පෝල් තෝමස් ඇන්ඩර්සන් මේ යාගේ තව ෆිල්ම් තියෙනවා බුගී නයිට්ස් there will be blood කියලා එකක් තියෙනවා. ආය අපි අර ටිකක් ස්ටඩි කරපු එකක් තියෙනවා ෆැන්ටම් ත්‍රෙඩ් කියන එක තියෙනවා.
මේ තිරගත වෙන එකක් මේ ලිනාඩෝ ඩිකැප්‍රියෝ ඉන්න මේ මොකක්ද වන් බෙට ලාප්ට නද ඒකත් ගත්තා මේ ෆිල්ම් එකට සම්බන්ධයි මොකද මේ දැ මේ ඉන්නලන් ප්‍රයිස් කියන ෆිල්ම් එකත් නවකතාවකින් හදලදන්න එතකොට මන් දන්න විදිට මේ දැන් තිරගත වෙන ෆිල්ම් එකත් ඒ රචකයගම එක මේ එකක් හින්ද ඒක සම්බන්ධයි මේක ප්‍රධාන චරිතයට රඟපාන්නේ මේ වකින් ෆිනික්ස් ඇගේ චරිතය තමා ඩොක් ස්පෝටලෝ ගෙන එක ස්පාටලෝ හරි ස්පෝටලෝ හරි මෙයා ඇතරම හිපිය ගැන හිපි කෙනෙක් ඇමරිකාව ජීවත්තන හිපිය හිපි කියන එක හිපි කියන එක හරහ තම අපි හිපිකිවහම සම්බන්ධන හැටට සිසාරගලට සිසාරගලින් නර කිව්වාගේ මේ හිපි කවුන්ට කල්චර කෙන්නේ සහ මේ ෆිල්ම් එක පෙන්නන්න බුද්ධික හිපියෙක් කොහොමද සමාජය තියන සීරියස් තැන් එක සම්මුඛ වෙන්න මේ ධාරණයක් කෙටියට දැන්යාට මේ දැ මේ කතාව තියෙන්නේ ඇත්තනම පලනි සීන එක පටන් ගන්න මෙයා ඉන්නවා කාමරයක මෙයාගේ එක්ගල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කලින් එකන්න මේ ගෑනුල මෙයා මෙත් එක් ඉඳලා මෙයාව දාලා ගිහිල්ලා ලැබේ මෙයාට යම්කිසි මේ කැමැත්තක් තියෙනවා මේ ගෑනු කෙන සම්බන්ධව දිගටම දාලා ගිහිල්ලා හැබැයි මෙයා එනවා හම්බෙන්න ඇවිල්ලා මෙයාට වැඩක් බාර දෙනවා ඒ කියන්නේ වෙද්දී ගෑනු ළමයා යාළුවලා ඉන්නවා මේ ලොකු සල්ලි තියෙන සල්ලිකාරයෙක් එක්ක එයා රියල් ස්ටේට් වලට සම්බන්ධ කෙනෙක් එයාගේ චරිතය නම වුල්ෆ්මෑන් එතකොට මේ මම හිතන්නේ එයාට යම්කිසි පොරොන්දුවකුත් දීලා තියෙනවා එයා කසාදෙන් අයින් වෙලා මෙත් එක්ක සම්බන්ධ වෙනවා අන්න ඒ වගේ කියලා එකපාරට මෙයා මිසින් වෙනවා මිසින් වෙලා තියෙනවා මේක කොහොමද තේරුම් ගන්න මෙයාට මොකක්ද දුන්නේ කියලා මෙයා දැන් ප්‍රයිවට් ඉන්වෙස්ටිගේටර් කෙනෙක්නේ මෙන්න මේ ජොබ් එක තමයි බාර දෙන්නේ එතකොට එයා මේක හොයාගෙන යද්දී එයාට තව ඒ වගේ මේ ජොබ්ස් හම්බ වෙනවා තව අය හොයන්න කියලා මේ කට්ටිය ඇවිල්ලා කියනවා ඒ වගේ විදිහදී මෙයා මේ ගමනාන්තයට යද්දී මේක පෙන්නන්නේ මේකදී යාට යම්කිසි තැන්වල විවිධ චරිත හම්බෙනවා උදාහරණයක් ඇරයට මේ පොලිසිය ඉන්න චරිතයක් හම්බෙනවා මේ බිග්ෆුට් කියන චරිතය හම්බෙනවා ආය ඊට පස්සේ රියල් ස්ටේට් කියන ව්‍යාපාරත් එක්ක සම්බන්ධ චරිතයක් හොඳ හොයන්න තියෙන්නේ එතකොට ඒක හම්බෙනවා ආය ගත්තාම එක තැනක තියෙනවා මේ මොකද්ද ඩ්‍රග් සම්බන්ධයෙන් කවුන්සිලර් කෙනෙක් හම්බෙනවා මේ ගැහණු කවුන්සිලර් කෙනෙක් ඒ වගේ තව සීන් එකක් තියෙනවා එයාට එක වෙලාවක තියෙනවා මේ ඩෙන්ටිස් ඇසෝසියේෂන් එක කියන්නේ දන්ත වෛද්‍යවරු හදාගත්ත ගොඩක් එකතුලා හදාගත්ත ඇසෝසියේෂන් එකට යන්න හම්බෙනවා ඔන්න වගේ මේ ඔක්කොම ගත්තාම හැබැයි දැන් පවතින ක්‍රමයේ තියෙන සීරියස් තැන් සීරියස් සහ කියන්නේ ස්ටේබල් විදිහට නැත්නම් සංගත විදිහට යන තැන් ඒ විදිහට වැඩ කරන තැන් හැබැයි මෙයා ගත්තාම මෙයා හිපියෙක් මේක ගත්තාම අනිත් පැත්ත තියෙන අසංගත භාවය සහ මේ සංගත නැතුව ජීවත් වෙනවා කියන්නේ කොහොමද කියන්නේ ජීවිතය පිළිබඳ කිසිම තැකීමක් නැහැ සහ මේ ඩ්‍රග්ස් පාවිච්චි කරනවා අන්න ඒ වගේ එතකොට ඒ වගේ චරිතයක් තියෙන. එතකොට මේක පෙන්වන්නේ මෙයා කොහොමද මේ වගේ තැන් එක මේ වගේ චරිතත් එක්ක සම්මුඛ වෙන්නේ කියන එක. එතකොට ඕක තමයි යම්කිසි ආකාරයකට මේ සාමය සම්මුඛ වීම වලින් අපිට යම්කිසි යම්කිසි ඇනලිසිස් එකකට යන්න පුළුවන් මේ කාලේ කොහොමද ධනවාදය නැත්තම් ධනවාදයේ හැටියට පෙනී සිටින සමාජය කොහොමද වැඩ කරන්නේ කියන එක. ඕක තමයි පොඩි හැඳින්වීමක් හැටියට කියන්න තියෙන්නේ. අපි දැන් ෆිල්ම් එකේ ඇනලිසිස් එකකට යන්න කලින් අපි දැන් පොඩ්ඩක් බලමු දැන් මේක මෙයා හිපියෙක්නේ. හිපියෙක් නිසා මේ හිපි කල්චර් එකේ ජීවත් වෙන කෙනෙක්නේ. මේක අපිට සම්බන්ධ කරන්න පුළුවන් මේක ධනවාදයත් එක්ක සම්බන්ධ කරන්න කලින් අපිට මේක සම්බන්ධ කරන්න පුළුවන් 68 මේ ශිෂ්‍යාර්ගලයට. ශිෂ්‍යාර්ගලේ කොහොමද මේක පටන් ගත්තේ මේ හිපි කල්චර් එක කොහොමද ආවේ සහ 68 ශිෂ්‍යාර්ගලේ මොනවද තිබ්බ මූලික තීමාවන් කියලා. මට පුළුවන් බුද්ධික ඒක සම්බන්ධයෙන් පොඩි මේ හැඳින්වීමක් සාරාංශයක් කරන්න. ඔව් මිරන් මේ 68 ප්‍රංශ ශිෂ්‍යාර්ගලේ ගත්තහම පස්සේ මේක ඇත්තටම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ තමයි ආරම්භ කරන්නේ. එතකොට මේකට පසු කාලීනව සම්බන්ධ වෙනවා මොකද මේ ශිෂ්‍යාර්ගලේ දැවැන්ත විදිහකට ප්‍රංශය තුල ව්‍යාප්ත වීමත් එක්ක මේකට සම්බන්ධ වෙනවා ප්‍රංශයේ ඉන්න කම්කරු පන්තිය. එතකොට මේගොල්ලන්ගේ මූලික තේමාවන් කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි පාලනයට විරුද්ධව. ඒ කියන්නේ චාල්ස් ඩිගෝල් තමයි ඒ කාලේ පාලන කටයුතු කරේ. එතකොට චාල්ස් ඩිගෝල්ගේ පාලනයට විරුද්ධව තමයි මේගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම සිය අරගලය පටන් ගන්න. එතකොට ඇත්තටම ගත්තොත් එහෙනම් මිහිරන් අර කලින් කිව්වා වගේ
අර මාස්ටර් කෙනෙක් කියන්නේ සමාජයේ යම් කිසි ආකාරයකට මෙහෙවන පුද්ගලෙක්නේ චාල්ස් ඩිගෝල් කියන්නේ. එතකොට එයාගේ පාලනය එපා මේක වෙනස් කරන්න කියන එක තමයි මූලික තේමාවක් විදිහට ගෙනාවේ. ඔව් ඒකෙන් සංකේතවත් වෙනවා. ඒ කියන්නේ මේ මාස්ටර්ට විරුද්ධ වෙන එකෙන් සංකේතවත් වෙනවා මේ ඒ වෙලාවේ හිටපු තරුණ සමාජය ඇත්තට මාස්ටර්වරුන්ට කැමති වුණේ නැහැ. ඒ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මාස්ටර්වරු නැති සමාජයක්. ඔව් ඊළඟට මිහිරන් මේ ඊළඟ තේමාව තමයි මේ නිදහස් ලිංගිකත්වය කියන එක. දැන් අර අපි ගොඩක් කලාවට history of sexuality වගේ පොතක් කියනකොට උනත් මේ ෆුකෝගේ. එතකොට ඒ තුලත් සාකච්ඡා කරනවා මේ නිදහස් ලිංගිකත්වයකට යාම සම්බන්ධයෙන්. නැත්නම් එතෙක් බිහි වෙලා තියෙන විශේෂයෙන්ම අර පළවෙනි chapter එක පවා තියෙන්නේ we are the Victorians කියන chapter එකේ පවා කතා කරන්නේ මේ වික්ටෝරියානු සමාජය තුල ලිංගිකත්වය මිහිරන් අර කතා කරනකොට ඒ කියන්නේ තහනමක් තියෙනවා. ලිංගිකත්වය පිළිබඳව කතා කරන්න බෑ කියන එක අර සයිලන්ස් හැම වෙලෙම. හැබැයි ඒ තහනම් වලින් වෙන් වෙලා නිදහසේ ලිංගික සම්බන්ධතාව පැවැත්වීම ලිංගිකත්වයකට යාම කියන එක තමයි මේකද මේගොල්ලන්ගේ මූලික තේමාවක් වුණේ. එතකොට අර කලින් කතා කරා වගේම තමයි නිදහස ඒ කියන්නේ සීමාවන් එපා. කිසිම දෙයකින් සීමා කරන්න එපා අපිට උපරිම නිදහස දෙන්න කියන එක තමයි මේගොල්ලන්ගේ මූලික ඉල්ලීම් බවට පත් වුණේ. අනිත් එක මේ කාලේ වෙනකොට වියට්නාම යුද්ධය ආරම්භ වෙලා තිබුණා. ඇමරිකාවයි වියට්නාමයේ එක්ක දෙවන්ත යුද්ධයක් එතනදී පොඩි දෙයක් මම මේ කියනම් බුද්ධික දැන් ඔය ෆ්‍රී සෙක්ස් කියන එක තියෙන්නේ. නිදහස් ලිංගිකත්වය කියන එක තියෙන සීමාවන් ඉවත් කිරීම කියන එක. ඔන්න ඔය ඔතනින් තමයි ඕක තමයි ලංකාවට ඇවිල්ලා දැන් වෙද්දී චින්තන ධර්මදාස කතා කරන්නේ. චින්තනට එනකන් ඇවිල්ලා තින්නේ ඕක තමයි. චින්තන සාමාන්‍යව ෆ්‍රී සෙක්ස් කියන්නේ ඇත්තටම ප්‍රංශ ගත්තාම මේ ඔය 68 ශිෂ්‍යාවර්ගල 60 දශකයේදී කතා කරපුවා. ඇත්තටම මේ ඒතර චින්තන මේක අර මේ 68 ශිෂ්‍යාවර්ගලේ ප්‍රංශය වුණාට මේක ඊට පස්සේ මේක ලෝකෙට බලපෑම් කරනවානේ. ලංකාවටත් ඔය අදහස් වෙන්නේ ඔතනින් තමයි. ඔව්. ඔව්. ඒ වගේම මිහිරන් අර මම කලින් කිව්වා වගේ වියට්නාම යුද්ධේ මේකට බලපාලා තියෙනවා. මොකද වියට්නාමයේ දැන් ඒ වෙනකොට 1965 68 වගේ වෙනකොට දැවැන්ත යුද්ධයක් ගියා. මම හිතන්නේ ලෝකේ ඇමරිකාව තමයි ප්‍රධාන වශයෙන් සම්බන්ධ වුණේ. ඒකට ප්‍රංශය ඊට පස්සේ නවසීලන්තය වගේ රටවල් වලින් පවා ඕස්ට්‍රේලියාවෙන් පවා මම දැක්ක විදිහට ගොඩක් සෙබළු ගිහිල්ලා තිබුණා යුද්ධ සඳහා. එතකොට මේ යුද්ධයේදී දරුණු වශයෙන් මිනිසුන් මිය යනවා. විශේෂයෙන්ම වියට්නාම මිනිසුන් මිය යනවා. අපි දැකලා තියෙනවා අර සමහර රූපරාමු එහෙම තියෙනවා ඇමරිකාව වගේ රටවල් ගිහිල්ලා වියට්නාමෙන් මොකද කරේ කියලා. එතකොට මේකට විරුද්ධව ඔය හිපි කල්චර් එක තුල පවා මේ ශිෂ්‍යාරගලයේ තුල පවා ආපු දෙකක් තමයි මේ ලව් ඇන්ඩ් පීස් කියන එක. එතකොට ඒ කියන්නේ එක පැත්තකින් ආදරය තියෙනවා අනිත් පැත්තෙන් සාමය තියෙනවා. එතකොට මේ කාරණාත් මුල් වුණා මේ ශිෂ්‍යාරගලයට. ඊළඟට ඉගැනේ ඒක මට මතකර එක ඒගොල්ලෝ එක රීඩ් කරේ බුද්ධික. කියන්නේ සාමාන්‍යයෙන් අර යුද්ධ කරනවා කියන එකත් ඒගොල්ලෝ රීඩ් කරේ මේ අර මාස්ටර්ස්ලාට එරෙහිවීමම තමයි. ඒ කියන්නේ ලෝකය පාලනය කරන්න එක දෙක දේශයක් ඕනේ නැහැ. අනේ වගේ පාලනය කරන්න මේ කවුරුත් ඕනේ නැහැ වගේ. සහ අනිත් එක තමයි මේ විවිධ අනන්‍යතා වල තියෙන සියලු අනන්‍යතා පිළිගන්න ඕනේ කියන එක. ඕක තමයි පස්සේ මම හිතන්නේ මේ දැන් ඉද්දි යුරෝපේ එහෙම ගත්තාම මල්ටිකල්චරලිසම් එහෙම ඇවිල්ලා තින්නේ. විවිධ අනන්‍යතා පිළිගන්නේ. ඒකත් ඔතන මම හිතන්නේ මූලාරම්භය ගත්තේ ඔතනින් කියන්නේ. ඔව් මිහිරන් ඊළඟට වැදගත්ම කාරණාව තමයි මේ පාරිභෝගිකවාදයට එරෙහිවීම කියන එක. මොකද දැන් අපි දන්නවා යුරෝපීය රටවල් මේ කාලේ වෙනකොට ඉතා ඉහළ දියුණුවක් අත් කරගත්තා. එතකොට මේ දියුණුවත් එක්ක අර ජීවිතය හරි සංගතයි. මිනිස්සුන්ගේ ධනවාදය තුලින් මිනිස්සුන්ගේ ජීවිත හරි සංගත කරලා තියෙනවා. ඒ කියන්නේ විධිමත් භාවයක් ඇති කරලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් ඔය හිපි කල්චර් එකට කලින් එහෙම රැවුල් වවාගත්ත, කොණ්ඩ වවාගත්ත, ඒ කියන්නේ අපිලිවෙලකට අඳින කට්ටිය අපිට දකින්න ලැබුණ නැහැ. ඒ කාලෙදී මිනිස්සු ජීවත් වුණේ හරි විධිමත් භාවයක. කොණ්ඩ රැවුල් කපලා පිළිවෙලකට ඉන්නවා, අඳිනවා. ඊට පස්සේ ලිංගිකත්වය උනත් පිළිවෙලයි. ඊට කසාද ජීවිතේ පිළිවෙලයි, පවුල පිළිවෙලයි. මේ හැමදේම පිළිවෙලකට ජීවත් වුණ මිනිස්සු තිබුණා. එතකොට යම්කිසි ආකාරයකට මිහිරන් මෙයා සංගතතාවය තුල දිගින් දිගටම ජීවත් වෙනකොට ඒක තියෙන සීමා නිසාම ඒකට ප්‍රතිවිරුද්ධ අදහස් එන්න පටන් ගන්නවා. ඒකත් එක්කම තමයි මම හිතන්නේ මිහිරන් අර කලින් කතා කරා වගේ හිපි සංස්කෘතිය එන්න ගත්තේ. එතකොට මේ පාරිභෝගිකවාදයට විරුද්ධ වීම මේ ප්‍රංශීය ශිෂ්‍යාරගලේ මූලික තේමාවක් යටතට තමයි ගැනුනේ. ඔව් ඒ කියන්නේ අර දැන් ධනවාදයේ විසින් ඒ වෙනකන් තිබ්බ ධනවාදයේ විසින් හැම වෙලේම සමාජයේ සංගත කරන්න බැලුවේ. ඒතකොට මේ සංගත කරනවා කියන එක කියන්නේ දැන් ශ්‍රමිකයව ගත්තාමත් යම්කිසි ආකාරයක හැම වෙලේම මේ සංගත කළා තමා ශ්‍රමය ගන්න බැලුවේ.
එතකොට මේක හරහා මුළු සමාජයට මේ ෆෝම් එක යනවනේ. එතකොට මේ යම්කිසි ආකාරයක මේ සංගතභාවය හිතෙනවා මර්ධනයක් කියලා. යම්කිසි සීමාවක් මේකෙන් සීමා වෙලා තියෙනවා. ඒ කියන්නේ එක තැනකට යද්දී යම්කිසි ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවා. ඒ විදිහට ඇඳලා යන්න ඕනේ. අඳින්න පැළඳින එකේ ඉඳන් කන බොන වෙන්නේ ඉඳන් යම්කිසි මේකක් තියෙනවා. එතකොට ඕකට ඇටැක් එකක් හැටියට ආපු එකක් තමයි හිපි කල්චර් එක කියන්නේ. ඒ කියන්නේ අසංගතභාවය. හිපියන්ගේ තියෙන මූලික ලක්ෂණයක් තමයි ඒගොල්ලන්ගේ ලයිෆ් එක ගත්තාම ලයිෆ් ස්ටයිල් එක ගත්තාම මේක ඉතා අසංගතයි. මේගොල්ලෝ සහ මේ අසංගතභාවයට ඒ කියන්නේ ඉන්කන්සිස්ටන්සි කියන එක මේකට ඒගොල්ලෝ ෆයිට් කරන්නේත් නැහැ. මේක වෙනස් කරන්න ෆයිට් කරන්නේත් නැහැ. මේ අසංගතභාවයත් එක්කම තමයි ඉස්සරහට යන්නේ. ඕන මේ විදිහට කිව්වොත් අර පාලනය වෙන නීතියම අසංගතභාවය. සහ අනිත් එක තමයි අර චින්තන ධර්මදාසට ලංකාවේදී චින්තන ධර්මදාසට ආවා වගේ ඕකෙම දිගුවක් තමයි ලංකාවේදී ඔය මේ බේකරිය දක්වා ඇවිල්ලා තින්නේ නේද? ඒ කියන්නේ සංස්කෘතික පැත්තෙන් ගත්තොත් බේකරියට ආවේ. ඔව් බේකරිය ගත්තාමත් මට හිතෙන්නේ ඇත්තටම හිපි කල්චර් එක තමයි තියෙන්නේ. එතකොට දැන් හිපියෝ ස්ටඩි කරාම මම හිතන්නේ බේකරියත් අපිට කියව ගන්න පුළුවන් ඔය තියෙන දේවල් එක. ඔව්. ඔව් මිහිරන්. එතකොට මේ අරගල ගත්තහම මුලින්ම සාමකාමී අරගලයක් ඇත්තටම ගත්තොත් එහෙම 68 ශිෂ්‍ය අරගලය. ඊට පස්සේ ඕක ක්‍රමානුකූලව විශාල හිංසනීය පැත්තකට ගමන් කරනවා. හැබැයි මේ ශිෂ්‍ය අරගලය අවසන් වුණාට ඒගොල්ලන් බලාපොරොත්තු වුණ දේවල් ලැබුණේ නැහැ. හැබැයි ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වුණ විදිහට ඩිගෝල්ගේ පාලනය වෙනස් වුණෙත් නැහැ. ඊළඟට අනිකුත් නිදහස් ලිංගිකත්වයක් ඇති වුණෙත් නැහැ. ওই විදිහට දේවල් ඇති වුණේ නැහැ. හැබැයි ඇති වුණ ප්‍රතිඵල කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ සහ ධනවාදී ඉවරුණෙත් නැහැ. ඔව්. එතකොට මීරන් ඇති වුණ ප්‍රධාන ප්‍රතිඵලය තමයි දැන් මේගොල්ලන් අවසානයේ අරගලය ඉවර වෙච්චාම අරගලයට සහභාගී වෙච්ච කට්ටිය මහා කඩාවැටීමකට ලක් වෙන්න පටන් ගත්තා. එතකොට කොටසක් ගියා ඉන්දියාව පැත්තට. ඒ කියන්නේ යෝගා, බුදුදහම වගේ යම් ආකාරයේ ඉන්දියානු දර්ශන පැත්තට ගමන් කරා. එතකොට ඒගොල්ලෝ ඒ පැත්තට ගියා. ඔය අපි දීප්ති එකපාරක් කිව්වේ මේ කවුද ජෝන් ලෙනන් පවා ඒ පැත්තට තමයි ගමන් කරලා තිබුණේ. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තහම පස්සේ සමහර තවත් කොටසක් හිටියා. ඒගොල්ලොත් කඩාවැටීමේ ප්‍රතිඵලයේ විදිහට ඒගොල්ලෝ ඒක විසඳගත්තේ ඩ්‍රග්ස් වලට ගිහිල්ලා. පුළුවන් තරම් ඩ්‍රග්ස් වලට දැන් ඔය ඉන්හෙරන්ට් වයිස් එකේ උනත් ඩොක් එහෙම ඩ්‍රග්ස් වලට විශාල වශයෙන් ඇඩික්ට් වෙලා තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තහම මේ නිදහස් ලිංගිකත්වයේ සම්බන්ධ අදහසුත් එක්ක මේ අයගොල්ලෝගේ අතරේ යම් ආකාරයකට මේ සමාජ රෝග ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. හරි. ඊළඟට ඊළඟ කාරණාව තමයි දැන් මේක තවත් පිරිසක් හිටියා ඔය චාල්ස් මෙන්සන් වගේ කට්ටිය විශාල වශයෙන් මිනී මරන්න පටන් ගත්තා. දාමඝාතකයෝ. ඔව් දාමඝාතකයෝ පත් වුණා. එතකොට අවසානයේ ඔන්න ඔහම තමයි ওই ටික ඉවරුනේ. එතකොට ලංකාවටත් ඔක ඇවිල්ලා තියෙනවා. අර කලින් කතා කරාගේ බේකරිය වගේ පැත්තක ගත්තොත් එහෙම සංස්කෘතියමානය ඒ පැත්තෙන් ගන්න පුළුවන්. රටේ ශිෂ්‍යාරගලේ තිබ්බේ මූලික ටීම් මං හිතන්නේ මේ 90 දශකයටත් බලපාලා තියෙනවා නේ. ඔව්. මම හිතන්නේ අපේ දැන් දීප්තිගේ පැත්ත ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් ඒක දේශපාලන මානය තමයි දීප්තිලා ගත්තේ කියලා. එතකොට අර බේකරියට හිපි පැත්ත බේකරියට යනවා. ඔව්. ඔව්. ඉතින් මිහිරන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් දැන් මේ පැහැදිලි කිරීමත් එක්ක මොකද්ද මේ 68 ශිෂ්‍යාරගලයේ හිපි සංස්කෘතිය හිපි ප්‍රතිසංස්කෘතිය වගේ දේවල් අසාර්ථක වෙන්න බලපාපු හේතුව? ඔවුදික මේ ඇත්තටම අපි ප්‍රශ්නට යන්න කලින් මට ආයේ ටිකක් අර දැන් අපි බේකරි ගැන පොඩ්ඩක් කතා කරපු හින්දා මේ මට ඇත්තටම බේකරි සම්බන්ධ තව කතා ටිකක් මේ ටිකක් මතක් වුණා ඉන්ටරෙස්ටිං කාරණා තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට ඔය දැන් හිපි කියන එක සම්බන්ධ වෙන්නේ ලංකාවේ ගත්තොත් බේකරියට. එතකොට ඔයා අහලා තියෙනවද මේ ගායකයෙක් ඉන්නේ මේ අජිත් කුමාරසිරිගේ සින්දු අජිත් කුමාරසිරි කියලා. එයාගේ සින්දු අහලා තියෙනවද? මගේ අම්මාගේ නෙමේ මේ රට මගේ නෙමේ මගේ අම්මාගේ නෙමේ පොරුතක්කඩි හාමුදුරුවෝ පොරුතක්කඩි හාමුදුරුවෝ පාතාලේ මහාචාර්ය නිවේදී ආචාර්ය කරුණා Parliament
කියන්නේ නිකන් කොහොමද තේරුම් ගන්න කියලා නිකන් අර ඒක ගොඩක් කට්ටිය දැන් ඔය මම දැකලා තියෙනවා කැම්පස් එකේ ඉන්න ගොඩක් සමහරවට කැම්පස් එකේ ඇවිල්ලා සින්දු කියනවා මේ හරිම මේ කියන්නේ හරි අමාරුයි දරා ගන්න කන් දෙකට එක පැත්තකින් ගත්තහම පස්සේ. ඒ කියන්නේ ඒගොල්ලන්ව හඳුන්වන්නේ අර විකල්ප කලාකරුවෝ කියලා අර නමක් අහලා තියෙනවා. එහෙමනේ හඳුන්වන්නේ. මම හිතන්නේ මේ හරි ඒ කියන්නේ මන් දන්නේ ඒක මොකද්ද කියලා වෙලා ඒක හරි අමාරුයි ඒක අහන්නත් අමාරුයි. සහ තියෙනවානේ කෑ ගහනවායි ඔව් කෑ ගහනවායි ගිටාර වල ශබ්ද වුණත් අර හරිය දරා ගන්න අමාරුයි අහන මිනිස්සු. අන්තිමට ගිටාර එක පොල් පොලොය ගහනවායි වගේ කුණු හරප කියනවා. කතා දිනවා. ඔය ඕකත් බුද්ධික එන්නේ ඇත්තටම ගත්තාම මේ අර 68 මේ ශිෂ්‍යවරුන්ට ඔතනින් තමයි එන්නේ. අතර කට්ටිය කරාට ඕවා සහ මේක ඇත්තට බේකරිය ගැන මේ විවේචනයක් නෙමෙයි. ඇත්තට බේකරිය ජෝක් කරනවා හරි එහෙම ගන්න නෙමෙයි. මේ බේකරියට එන හිපි කල්චර් එක තියෙන එකනේ අපි අද ස්ටඩි කරන්නේ. සහ බේකරි ගැන ස්ටඩි එකකුත් නෙමෙයි. මේ වීඩියෝ එක මැදදී එකපාරට ආවා. සහ මතක් වෙච්ච දේවල් ටික. ඇත්තට මේ මහත්තයාද මේ කොහොමත් මේ බේකරි ගැන මේ ටිකක් ඔය තොරතුරු අහගන්නත් එක්ක ආයේ මොකද වෙනදට අපේ වීඩියෝ එකට විශාරද දෙන්නේ සම්බන්ධ වෙනවා. අද නෑ. ඇත්තට නෑ. අපේ පොඩි විශාරදකෙන තමයි මේ තොරතුරු ටික ඇදලා ගත්තේ. කියන්න මේ විශාල ලොකු විශාරද දෙන්න නෑ. හිටියනම් හොඳටම කතා කරන්න මම බලාපොරොත්තු වෙන ආවේ. හැබැයි මේ අද වෙලාවට නෑ. පුළුවන් වුණොත් එහෙම විශාරදයන්ගෙන් අහගෙන අපිට පුළුවන් ඒ විෂය සම්බන්ධයෙන් මේ අත්දැකීම් තියෙන ඇත්තට මේ සම්කද්ද වෙන කතා කරේ මේ අපි කතා කරේ හිටියේ මිහිරන් මේ දැන් ඔය අජිත් පෙරේරාගේ අජිත් කුමාරසිරි අජිත් කුමාරසිරි ගැන මේ එතකොට මේ සමහර දැන් ඔව් දැන් එයාගේ ඒ මියුසික් වල තියෙන්නේ අසංගතභාවය නෙමෙයිද? අසංගතභාවය. මේ අසංගතභාවය සම්බන්ධයි ඇත්තටම අර 68 ශිෂ්‍ය අරගලේ ආවනේ මේ හිපි කවුන්ටර් කල්චර් එක. ඒකේ තියෙන අසංගතභාවය තියෙනවා. අන්න ඒකට සම්බන්ධයි. ඒතකොට ඒගොල්ලෝ ඒ අසංගතභාවය ගෙනාවෙම මේ ධනවාදී විසින් යම්කිසි සීමාවන් දාලා මේක සංග මොනට වැඩිය සංගත කරලා සෙක්ෂුවැලිටි වලට සීමාවන් දාලා අන්න ඒක තියෙන ඒකට ඇටැක් එකක් හැටියට තමයි එන්නේ. මම දන්නේ ඒගොල්ලෝ දැනගෙන දෙයක් කරන්න කියලා. ඇත්තට මේ ඊළඟ ඔකට තව ටිකක් එකතු කරන්න මේ එක වෙලාවකදී චින්තක ගීත දේව යාගේ කට්ටිය මන මතක විදිහට නම් මතක නැහැ ඒගොල්ලන්ගේ මොකද්ද ටීම් එක කියලා. එතකොට ඒගොල්ලෝ රූපහානියේ වැඩසටහනකට ඇවිල්ලා කිව්වා මේ එක වෙලාවෙදී ඒගොල්ලෝ ප්ලේ කරා එකේ මේ හවස් වරුවක වැඩසටහනක් මේ එතකොට එයාලා කිව්ව දේ තමයි මේ එයාගෙන් අහනවා මොකද්ද මේ ඔයගොල්ලෝ මියුසික් අනිත් මියුසික් වලට වඩා වෙනස්නේ කියලා. එතකොට චින්තක කියන දෙයක් තමයි මේ සාමාන්‍ය සමාජයේ තියෙන මියුසික් වලදී සමහර ශබ්ද අයින් කරලා තියෙනවා. ඔහොම අයින් කරලා තියෙනවා ඒවා ගන්නෙ නැහැ. හැබැයි මේගොල්ලෝ උත්සාහ කරන්නේ මේ හඬ මතු කරගන්න කියලා. ඒතකොට මං හිතන්නේ මිහිරන් ඔය කලින් කතා කරපු දෙයම තමයි. ඒ කියන්නේ සීමා කරලා තියෙනවා මේ සීමාවෙන් අයින් කරලා ඔක්කොම ටික තමන් ඒ කියන්නේ මියුසික් වලින් උපද්දවන්න පුළුවන් වගේ අදහසක් නේද ඔය? සීමා කරාම යම්කිසි කොටසක් හැලිලා යනවා. හැලිලා යනවා මේ සීමාව ඉවත් කරලා මේ ඒ හැරිච්ච කොටස ආයේ එකතු කරනවා කියන එකනේ. එහෙම කරාම සීමාව අයින් කරාම වෙන්නේ ඇත්තටම අර මියුසික් කියන එක අසංගත වෙනවනේ. ඔව්. අසංගත වෙනවා. මේ එතකොට මේ අසංගතභාවය කියන එක මොකද්ද මේකේ හිස්ටරි එක බැලුවොත් මේ මට හිතෙන්නේ මේක ආයේ සම්බන්ධ 68 ශිෂ්‍යවර්ගලෙන්. ඔව් මිහිරන් මේ දැන් ඒගොල්ලන්ගේ ෆැමිලි ලයිෆ් එක නැත්නම් අපි ගත්තොත් සාමාන්‍ය ජීවිතය ගත්තාමත් ඔය අසංගතභාවයම තමයි තියෙන්නේ. ඔව් ඔව් අන්න එක තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. සහ අනිත් එක තමයි බේකරි ගත්තාමත් මම දන්න විදිහට ගොඩක් සම්බන්ධ වෙච්ච අය අවසානයේ ඩ්‍රග්ස් වල එක්ස්ට්‍රීම් වලට ගියා. ඩ්‍රග්ස් වල. මේකත් ගත්තාම ඇත්තටම සාමාන්‍ය මේ ඇයි හිපි කල්චර් එක ෆේල් උනේ කියන එක එකත් එක පැත්තකට ගත්තාම ඩ්‍රග්ස් නේ ඒකත් අවසානයේ අර ලව් ඇන්ඩ් පීස් වගේ දේවල් කතා කරාට සමානත්වතාවය ඒවා කතා කරාට අවසානයේ LSD ඩ්‍රග්ස් වලින්ම තමයි ඉවරුනේ. එතෙන්ටත් එන්නේ
මේ බේකරීටත් එන්න ඔතනින් තමයි සහ ඊළඟ එක ගත්තහම මේ ෆ්‍රීසෙක්ස් ලිමිට් නැති සෙක්ස් ඔයා බේකරි සම්බන්ධ කතාහල නැත්ද මේ සාමාන්‍යයෙන් තව දන්නවා ටිකක් ඔය මේ ලිමිට් නැති සෙක්ස් මේ ඕන තරම් අහලා තියෙනවා. ඔව් සහ මේ සහකාරියෝ මාරු කරගන්නේවා මේ ඊළඟට ලිමිට් ටුගෙදර් කියන එක. ඔව් දැන් මම දැන් ඔය දැන් අජිත් කුමාරසිරිගේ සින්දු අහනකොට ටිකක් මුල් ටික අහගෙන යනකොට අවුලක් නැහැ මුල් ටිකේ අවුලක් නැහැ. ඊට පස්සේ එකපාරට චේන්ජ් එකක් ඇවිල්ලා ඔතන අර ගෑනු කෙනෙක් සම්බන්ධ වෙනවා මම මතක විදියට පංචාලිද වගේ නමක් තියෙන එක්කෙනේ. ඔව් නාමිනී පංචාලිනේ. එතකොට ඒ සම්බන්ධ වෙච්චාම දැන් මේක දිගටම යනවනේ ඊට පස්සේ තොරතුරු ටිකක් මම හොයලා බැලුවා මිහිරා. ඊට පස්සේ ආරංචි වුණා මේගොල්ලෝ ලිවින් ටුගෙදර් ඉන්නවා. ඊට මගේ ඔළුව අවුල් වෙන්න ගත්තා කොහොමද බුලේ මේ දෙන්න කොහොමද එකට ඔහොම ලිවින් ටුගෙදර් ඉන්නේ කියලා. එතකොට තමයි අර ඔයා කියපු කාරණා ටිකෙන් දැන් තමයි තේරෙන්නේ මේ එහෙම දෙයක් වුණත් වෙන්න පුළුවන් කියලා. සහ ඔව් සහ ඒක තමයි මම හිතන්නේ ඊළඟට ඔක ඊට පස්සේ එන ගායකයෝ පස්සේද මැද සමකාලීනවනේ. ඔව් සමකාලීන. කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාපා ඒ වගේට බලපාලා තියෙනවානේ. පොඩි කතාවක් ආරංචි වුණ එකක් තියෙන කමක් නැද්ද කිව්වට? අපි කියමු මේ එක්ස් නම් ගායකයෙක්. ඔව් එක්ස් කියලා. ගායකයෙක් කියලා දාලා කියනවා. මේ ඉතින් මේ එක ගායකෙක් හොඳේ මේ එතකොට ඒ ගායකය සම්බන්ධයෙන් ආරංචි වුණ තොරතුරු තමයි ඇත්තටම මේ තවත් එක්ස් කියලා ඉවරලා වයි කියලා ඉවරලා නිලියක් තමයි බැඳලා ඉන්නේ. දෙන්න කසාද බැඳලා ඉන්නේ. හැබැයි එක වෙලාවකදී ආරංචි වුණා මේ මගේ යාළුවෙක් කිව්ව දෙයක් තමයි එයාලා මේ පාටි එකට ගිහිල්ලා තියෙනවා. එතකොට අර වයි කියන මේ කාන්තාවත් කසාද බැඳලා ඉඳලා තියෙනවා. එතකොට වෙන පිරිමියෙක්ව. එතකොට ඒ වයිගේ අපි කියන්නේ බිරිඳ මේ ස්වාමි පුරුෂයා එළි ඉන්නකොට මහා හයියෙන් නිකන් අර අපි කියන්නේ අර ටික හුස්ම ගන්න සද්දේ කෙඳිරි ගන්න සද්දයක් වගේ එනවලු. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් මෙයා ඒ ෂෙයා කරගන්න යන්න මේ මගේ යාළුවා ඉතින් පස්සේ පොඩ්ඩක් එන පැත්ත පොඩ්ඩක් බලන් ඉන්නකොට ඉතින් මේ එක්ස් කියන ගායකයයි වයි කියන මේ කාන්තාවයි දෙන්න එළියට එනවලු. ඉතින් මෙයාගේ ඔළුව විකාර වෙලා කොහොමද යකෝ මේ හස්බන්ඩ් මෙතන ඉන්නේ නැද්දි මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඔව් මම හිතා ගත්තාම දෙපැත්තටම ගිහින් තියෙනවා. ඔව් ෆ්‍රී සෙක්ස් ආයේ ඊට පස්සේ එතනින් එක්ස්ට්‍රීම් ගිහින් තියෙනවා ආයේ සමහර තොරතුරු දිනවා කියන්නේ ඩ්‍රග්ස් සම්බන්ධයෙන් ගිහිල්ලා තියෙනවා. ඩ්‍රග්ස් විතරක් නෙමෙයි. ඩ්‍රග්ස් ඔව් මේ සහ මේ සංවාද වෙන පැත්තකට ගියාද මන්ද ඕනට වැඩිය බේකරි ගැන කතා කරන්නේ මන්ද සහ නොදැනවත්ම යනවා ඒ පැත්ත. ඔව් මොකද ඒ පැත්ත ඉන්ට්‍රස්ටිං හින්දානේ. ඔව් සහ ඕක තමා සාමාන්‍ය හිපි කල්චර් එක. හිපි කල්චර් එක ආවෙම ඇත්තටම යම්කිසි ආකාරයකට මේ සංගත ඕනට වඩා සංගත නැත්තම් සීමා කරා කියලා හිතන මේ තියෙන නැත්ත සීරියස් මේ දේවල් වලට විරුද්ධව මේ සංගතභාවයෙන් මිදෙන්න. මේ සංගතභාවය අපිට දැන් මහා වදයක්. මේක එපා වෙලා තියෙන්නේ. අර ඔයා කියන්නේ මේ ඔයා කිව්වේ මොකද්ද මේ කන්සියුමර් කල්චර් එක එපා වෙනවා කියන්නේ ඇත්තට මේ සංගතභාවය එපා වෙන. මේක එකම විදියක නිදලා තියෙන මේ එපා වෙන එකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක තමයි මේකේ තියෙන්නේ. අපි එහෙනම් අර මේ අපි ෆිල්ම් එකේ කතාවට යමු. ඔව් මේ දැන් මම අහුවේ වගේ ප්‍රශ්නේ මම ප්‍රශ්නේ තමයි මතක වුණා දැන් ඒකත් එක්කම ඇයි මේ 68 ශිෂ්‍යාරකලේ හිපි ප්‍රතිසංස්කෘතිය වගේ දේවල් අසාර්ථක වුණේ කියන එක. ඔව් දැන් ඒ ප්‍රශ්නෙට මේ උත්තර දෙන්න මේ බුද්ධික ඇතර මේ මට ආයෙ හිතුනේ මේ අපේ වීඩියෝ එක මේ වෙන පැත්තකට ගියාදෝ කියලා පොඩ්ඩක් මේ අපි ටිකක් අර හිපි පැත්තට උනා මේ වගේ කියලා අපි නැවත ආයේ මේ සාකච්ඡාවට එමු. සහ මම හිතන්නේ දැන් මට අදහසක් තියෙනවානේ අපිට දැන් මොකද්ද මේ හිපි කියන්නේ කියලානේ. මොකද්ද සංගතභාවය කියන එක සහ මේක ෆිල්ම් එක ගත්තාමත් මේක ප්‍රධාන චරිතය ඇත්තටම හිපියෙක් තියෙන්නේ. හිපියෙක් ඉන්නේ. සහ මේක අපිට දැන් කතා කරන්න තියෙන්නේ මේ කවුන්ටර් ඇටැක් එක මේ කොහොමද ෆේල් වුනේ කියන එක. මේක ඇත්තටම උනේ බුද්ධික මේක වෙන්නේ මේක මේ ඇටැක් එකක් විදියට ආවට ධනවාදය එතනින් වැටුන්නේ එක පැත්තකින් ඕන අපිට කියන්න පුළුවන් ධනවාදයේ තියෙන ස්වභාවය වෙනස් වුණා කියලා. ස්වභාවය වෙනස් වුණා කියලා කියන්න පුළුවන්. නැත්නම් අපිට අනිත් පැත්තට කියන්න පුළුවන් ධනවාදයේ විසින් මෙන්න මේක අවශෝෂණය කරගත්තා කියලා. මේක ආපු ප්‍රධාන මේ ඇටැක් එක අවශෝෂණය කරගත්තා කියලා. සහ ඔක දැන් ජිජක් එහෙමත් කියනවා ධනවාදයේ තියෙන සුවිශේෂී හැකියාවක් තමයි මේකේ එන ෆේලිය එක තියෙන්නේ. ෆේල් වෙන තැන් වලින් ඒක මූලික කරගෙන ආපහු ඒක නැවත මේ රීසයිකල් වෙලා ආයෙ පටන් ගන්නවා කියලා. මේ සමාජය වෙනස් වෙන්නේ ඒකම ආයෙ පටන් ගන්නවා කියන එක.
මේක තුනේ ඇත්තටම මේ ආපු දේවල් ඇත්තරම වුණේ මේ උරාගත්තා. දැන් උදාහරණයකට දැන් ප්‍රධාන තීම්ස් කතා කරොත් මේ හැටට සිසරගලේ ආපු සහ හිපි කල්චර එකත් එක්ක ආපු එකක් තමයි පළවෙනි මේ එකක් තමයි අපි කතා කරේ වුණාද? පළවෙනි එක අර අසීමාන්තික නිදහස. ඒ කියන්නේ විශේෂයෙන්ම ගත්තාම නිදහස් ලිංගිකත්වය ඒ වගේ දේවල්. ඔව් අද වෙද්දී ඒවා කිසිම වෙලාවක මේ සංගත මේ මොනවද මේවා කළා නෑනේ. මේවා කළා නෑ. දැන් සහ අසීමාන්තික නිදහස ගැන ගත්තොත් අද වෙද්දී ඇත්තටම වැඩියම විකුණන්නෙත් අසීමාන්තික නිදහස් තමයි. ඔව්. නිදහස කරා යන්න නිදහස් වෙන්න මොකද්ද මේවා කරන්නේ හැම වෙලේම කියන්නේ ධනවාදයේ තියෙන මූලික තීම් එකක් තමයි නිදහස කියන එක. ඔව්. ඒ කියන්නේ කිසිම දෙයකින් සීමා නොවේ පුළුවන් තරම් විනෝද වෙන්න. ඔව් අන්න හරි. you must enjoy. you must enjoy කියන එක මේ හිපියෝ ගෙනාවට හිපියෝ හරහා ආවට අපිව සීමා කරන්න එපා අපිට විනෝද වෙන්න ඕනේ අපිට විනෝද වෙන්න ඉඩ දෙන්න කියන එක. ආවට ඇත්තටම ධනවාදයේ මේ වෙලාවේ තියෙන මූලිකම තීම් එක තමයි you must enjoy. ඔව්. ඒකේ එන්ජොයිමන්ට් එක පොඩ්ඩක් පැහැදිලි කරමු මිකරණ එක සමහර විට පොඩ්ඩක් අපි කතා කරා මීට කලින් අපි වීඩියෝ ගණනාවක කතා කරා. සරල පැහැදිලි කිරීමක් කරා නම් හොඳයි වගේ. නෑ මේක ඇත්තටම මේ ෆ්‍රොයිඩ් කතා කරලා තිනවා මේක ඇත්තටම වෙන්නේ මේක එන්නේ අපිට කමාන්ඩ් එකක් හැටියට එන්නේ. මේ you must enjoy කියන එක. මුල් කාලේ අපි ෆ්‍රොයිඩ්ගේ කතා කරලා තියෙන බුද්ධික මේ ඊගෝ සුපර් ඊගෝ ඉඩ් කියලා. ඒතර සුපර් ඊගෝ කියන්නේ අපිට නිකන් යම්කිසි විනිශ්චයක් ලබා දෙනවනේ. අපි කරන දේවල් මේ සීමා කරනවා නැත්නම් සීමා කරනවා නැත්නම් හරි වැරද්ද බලනවා ඔය කියන එකනේ සුපර් ඊගෝ වෙන කමාන්ඩ් එක කියන්නේ. ඒක තමයි දැන් වෙනස් වෙලා තියෙන්නේ. ඒක වෙනස් වෙලා තියෙන්නේ ඔයා සීමා වෙන්න එපා මේ සීමාව කලින් ගෙදින් සීමාව කඩන් යනවා නම් ලිමිට් කරනවා. මේ ලිමිට් කරලා යම්කිසි සංගත භාවයක් දෙනවා. අර නිකන් ධනවාදයට කලින් තිබ්බා වගේ. අර 68 මේකට කලින් තිබ්බා වගේ. මේ දැන් එකේ තියෙන්නේ මම කියන්නේ මේ 68 නිසා වුණා කියලා. මේ හැබැයි මේ ධනවාදී යම්කිසි වෙනසකට ලක් වුණා. දැන් කියන්නේ දැන් ඒ අර එන කමාන්ඩ් එකේ එන්නේ you must enjoy කියලා. ඔබ ධනවතෙක් වන්න. ඔබ කිසිම සීමාවකට නවතින්න එපා. මේ දිගටම කරන් යන්න කියන එක. ඔන්නෝක තමයි මේ පටු විදිහට කිව්වොත් නේද කියන්නේ සංස්කෘතිය ගැන කතා කරනකොට දවස් 3ක් සංගීතයක් පවත්වනවා. ඒක නොකඩවා. එතකොට අර අපි සාමාන්‍යයෙන් කන්නේ සංගීතය ගත්තොත් එහෙම සංගීතයක් තියෙන්නේ එක්ක උපරිම පැය කමාරයිනේ බටහිර රටක. දැන් අපේ රටේ නම් ගන්නවා එළි වෙනකම්. ඒ වුණාට බටහිර රටක ඒ විදිහට දවස් 3ක් නොකඩවා තියෙනවා කියලා කියන්නේ ඔය එන්ජොයි කරන්න කියන එක තමයි ගේන්නේ. දිගටම කියන්නේ. සහ ඊළඟ එක මූලික දෙයක් තමයි මෙතන මේ වැදගත් වෙන දෙයක් මේ මට විශේෂ වෙන දෙයක් තමයි මේ අසංගතභාවය කියන එක. මේ මෙතන තියෙන අසංගතභාවය කියන්නේ අපි අර සයිකොලොජිස්ට්ලා කතා කරන සයිකෝසියා වගේ මොකක් හරි එහෙම එකක් නෙමෙයි. මේක ඇත්තටම අසංගතභාවය නිසා ව්‍යුහයක් වැඩ කරනවා. ඒ සාමාන්‍යයෙන් අපි ගන්න ව්‍යුහයකට අසංගතභාවයක් අහම ව්‍යුහය හරියට වැඩ කරන්නේ නැහැ කියලානේ. හැබැයි මේ අසංගතභාවය නිසා ව්‍යුහය වැඩ කරන්න ගන්නවා කියන මේක තියෙන්නේ. මේ මොකද දැන් හිපි කල්චර් එක ගත්තාම හිපියන්ගේ තියෙන මේ අසංගතභාවය නිසා. නමුත් මේක යනවා කියන එක. දැන් උදාහරණයකට බුද්ධික මේ වෙලාවේ ලංකාව ගත්තොත් ලංකාවේ සමාජය ගත්තොත් මේ තියෙන බුද්ධික අපිට පේන්නේ ලොකු අසංගතභාවයන්නේ. අසංගතභාවයක් තියෙනවා සහ ගොඩක් අය කියනවා මේක මෙහෙම යන්න බෑ මේ ඉස්සරහට වැටෙන්න පුළුවන් මෙහෙමයි කරන්න ඕනේ මෙහෙමයි කරන්න ඕනේ ආණ්ඩුව මෙහෙම කරන්න ඕනේ හොම කියලා ගොඩක් දේවල් එනවනේ. සහ ගොඩක් එහෙම කිව්වට අපිට නොතේරෙන දෙයක් තමයි හැබැයි මේක මොකක් හරි යනවනේ මේකෙන් මම යම්කිසි ව්‍යුහයක් චලනය වෙනවනේ. ව්‍යුහයක් විදියට යනවා මේක. මොකද්ද මේක? මෙන්න මේක තේරුම් ගන්න මොකද්ද කොහොමද කියලා. ඒ කියන්නේ අසංගත භාවයත් එක්ක දේවල් පවතිනවා. කියන ඕක ටිකක් ළඟයි මට හිතෙන්නේ ලැකාන්ගේ අපි ව්‍යුහය ගැන ස්ටඩි කරද්දී බුද්ධික ලැකාන්ගේ අවසාන කාලෙට එද්දී අපි ව්‍යුහය ගැන කලින් කතා කරා. කලින් වීඩියෝ එකත් කතා කරා අපි ව්‍යුහය ගැන මුලින්ම ස්ටඩි කරද්දී පටන් ගන්නේ භාෂාවක් හැටියට. ඒක සෝෂියල් එකකින් එන්නේ. ව්‍යුහය කියන්නේ ලැන්ග්වේජ් එක කියන එක. ඊට පස්සේ ටික ටික යද්දී අපි ලැකාන්ටෙද්දී අපි කතා කරා ව්‍යුහය හැටියට ගන්නේ භාෂාවේ තියෙන ෆේල් වෙන තැන. රියල්. ස්ට්‍රක්චර් ඉස් රියල් කියලා නගන්නේ. එතකොට ඕක ලැකාන්ගේ තව ටිකක් අපි සංකීර්ණ කරොත් එහෙම ලැකාන් අවසානයේ කාලෙදී කතා කරන්නේ ව්‍යුහය සම්බන්ධයෙන් ගත්තාම ආකාර දෙකක් තියෙනවා. එකක් ඒ කියන්නේ ව්‍යුහයක් හැටියට පවතින්න පුළුවන් ආකාර දෙකක් තමයි යගන්නේ. එකක් තමයි all කියන එක. මේ අනිත් එක not all කියන එක. මේ එතකොට මේ දැන් උදාහරණයකට දැන් මාස්ටර්ස්ලා ඉන්නවා කියලා ගන්නකො. මාස්ටර් සිග්නිෆයර්ස් තියෙනවා සහ මාස්ටර් කෙනෙක්ගේ බලපෑම මත ව්‍යුහයක් මේ පවතිනවා කියන්නේ ඒක ටිකක් වැටෙන්නේ ඕල් කියන එක පැත්තට. උදාහරණයකට මේක කියන්නේ
ඕන දෙයක් පවතින්න යම්කිසි මාස්ටර් සිග්නිෆයර් එකක් තියෙන්න ඕනේ මේ වියතිරේකයක් හැටියට. ඒක අර අපි අර මේ මුලින් කතා කරා මතකද මුල්ම වීඩියෝ වල රබර් පටි උදාහරණයක් ගත්තේ. ඔව් ඔව්. එතකොට මේක භාෂාවට සම්බන්ධ කරලා කතා කරොත් එහෙම ඒ කියන්නේ භාෂාව ව්‍යුහයක් හැටියට පවතින්න නම් මේක සංවෘත වෙන්න බෑනේ. සංවෘත වෙන්න එකක් ඇතුළෙන් එළියට දාලා බාහිරත්වයක් හදලා මේක නිසා මේක සංවෘත සමස්ත මේ ව්‍යුහයක් හැටියට වැඩ කරනවා කියන එක. ඕක වැටෙන්නේ ඕල් පැත්තට. රබර් පටි උදාහරණයක් කිව්වෙත් රබර් පටි මෙහෙම උරයක් හැටියට තියෙන මොලක් වගේ තියෙනවා. ඇතුලේ රබර් පටි යම් කිසි ප්‍රමාණයක් තියෙනවා කියමුකෝ. මේක මුකුත් එහෙම කරන්න බෑ. දැන් උරේ කට ඇරලා නම් වැටෙනවනේ. ඔව්. එතකොට අපිට මේක සංවෘත කරගන්න පුළුවන් එකම එක තමයි ඇතුලේ එකක් එළියට අරන් කටට රබර් පටියක් දානවා. සූච කරනවා කියන්නේ ඕක තමයි මේ සයිකොලොජිස් වල තියෙන්නේ. එතකොට ඕක තමයි ඕල් කියලා ගන්න. එතකොට මේකදි ගත්තාම මේ හැම වෙලේම මාස්ටර් සිග්නිෆයර් එකක් හැටියට තියෙන තනි සිග්නිෆයර් එකක් තියෙනවා. ඔව්. ඒක අපි කතා කරන්නේ මාස්ටර් සිග්නිෆයර් එකෙන් තමයි අනිත් සිග්නිෆයර් ඇඟුම් කාරක වලට අර්ථය දෙන්නේ කියලා. අන්න ඒ වගේ. සහ උදාහරණයක් හැටියට මේක දේශපාලන පක්ෂ වලටත් අදාළයි. සාමාන්‍ය දේශපාලන පක්ෂයක් යද්දී මේ නායකයෙක් ඉන්න ඕනේ කියන්නේ ඒකයි. ඔව්. නායකයෙක් ඉන්න ඕනේ මාස්ටර් සිග්නිෆයර් එකක් හැටියට. මේක ඇත්තටම ගත්තා. එතකොට මේ නායකයා කියන පොසිෂන් එක වියතිරේකයක්. ඒතර පක්ෂයට යම් කිසි ආකාරයක අර්ථයක් සපයන්නේ මෙන්න මේ නායකයා කියන තැනින්. ඔව්. සංවෘත වෙලා යම් කිසි ගමන් මාර්ගයකට ගමන්පතයක් හදලා ඉස්සරහට යන්නේ. හැබැයි අපිට ඔය වගේ ව්‍යුහයක් පේනවද දැන් වෙද්දි ගත්තාම UMP එක ගත්තාම. දැන් UMP මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහුවොත් දැන් UMP එකේ නායකයා හැටියට ඉන්නවා රනිල් වික්‍රමසිංහ. හැබැයි මේ වෙන වැඩත් එක්ක ගත්තාම මේ ඔයාට පේනවද මේ UMP එක ওই විදිහට නිකන් මේ නායකයෙක්ගෙන් පාලනය වෙනවා වගේ කියලා? නෑ එහෙම ගන්නම් පේන්නේ නෑ මිහිරන්. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අර ඔය දකින්න ඇති මේ කොහරි පාදිස් සභාවක එක හිස් මන්ත්‍රී ධූරයක් හිස් වෙනවා. එතකොට එජාපේ මන්ත්‍රී ධූරය පුරවන්නේ ඩුබායි සුද්දව දාලා. ඔව්. එතකොට එහෙම වෙන්න විදියක් නැහැ නේ. දැන් හරි නායකයෙක් පාලනය කරනවනේ. ඔව් නැත්තම් උතන අපිට කන්ට්‍රඩික්ෂන් එකක් කරනවනේ. අපෝ මේ වගේ තැනක මේ කොහොමද හරින් වගේ කෙනෙක් ඉන්නේ නැත්තම් සාගල වගේ කෙනෙක් ඉන්නේ කියලා. ඔව්. සහ ඇත්තටම UMP එක දිහා බැලුවාම එළියේ වෙන තීන්දුව తీරන අනුව අපිට තේරෙන්නේ මේක මේ කවුරු කෙනෙක් ගන්නවා කියලා. කෙනෙක් ගන්න තීන්දුව తీරන වලින් මේක පාලනය වෙනවා කියලා තේරෙන්නේ සහ අසංගතභාවයක් තියෙන්නේ. හැබැයි ඔව් මේ උදාහරණයක් මම ඔකට කියන්න. දැන් එතකොට තේරෙයි මේ දැන් මගේ දැන් අර යාළුවා අපි දැන් ආශ්‍රය කරනවනේ තව දේශපාලන පක්ෂවල කට්ටිය. එතකොට මිහිරන් මට කිව්ව එකක් තමයි මේ දැන් පහුගිය ජනාධිපතිවරණයේදී මේ UMP එකයි ඒ වගේම සජවේ එකතු කරන්න ගියාලු කට්ටිය. ඉතින් මේ අපි අඳුරන කට්ටියක් ගිහිල්ලා තිබ්බේ. එතකොට මේ මට ඒ කියපු එක්කෙනෙක් කිව්වේ මේ සජබේ කට්ටිය හම්බුනහම පස්සේ මේ සජබේ ලොකු ඔය කියන්නේ ජනාධිපතිවරණයට කලින් ඔව්. එතකොට මේ කියන්නේ උණුසුම හොඳටම තියෙන කාලේ ඉතින්. ඉතින් මේ ගියන් පස්සේ ඒගොල්ලන් කතා කරනකොට සජබේ ඉහළම කට්ටිය නම කියන්න ඕනේ නැහැ. ඉතින් එයාලා කිව්වලු මේ අපි UMP එකත් එක්ක එකතු වෙන්න. හැබැයි අර සාගල උතනින් අයින් කරන්න කියලා. ඔව්. ඉතින් මේ ඊට පස්සේ අර ගියපු කට්ටිය ටික හොල්මන් වෙලා. ගොල්ලෝ කිව්වා මේ ඉතින් අපිට සාගල වයින් කරන්න බෑනේ උතනින්. අපි ඉතින් තේ බීලා කට්ටියත් එක්ක හොඳට කතා බහ කරලා hina වෙලා ආවා කියලා. ඉතින් හරියම නායකයෙක් එක්ක මේ කටයුතු කරනවනේ UMP එක. එතකොට ඔය සාගල වගේ කෙනෙක් උතන ඉන්න බෑ. එතකොට එහෙනම් අර කට්ටිය කියන්නේ එහෙනම් නායකත් එක්ක මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙන මේ ටික අපි කතා කරලා විසඳ ගන්න පුළුවන් මට්ටමකට ආවොත් අපි එකතු වෙන්න අංග. ඒකට අරයා වයින් කරන්න කියන්නේ යානේ මෙතන ලොක්ක වෙලා තියෙන්නේ. ඔව් ඔව් අන්න ඒ වගේ. ඔව්. ඒ වගේ එතන මේ මම ඒක මේ වීඩියෝ එක තව තැනකදී පොඩ්ඩක් සම්බන්ධ කරලා කතා කරන්නම්. මේ කියපු උදාහරණ හොඳ උදාහරණයක් ඔය කතා කිව්වේ. මේ සහ ඊළඟ තමයි මේ ඔය එක view එකක්. මෙතනදී හැම වෙලේම මාස්ටර් සිග්නිෆයර්ස් තියෙනවා. ඔව්. දැන් උදාහරණයක් විදිහට ජාතිය කියලා අපි ගන්න. ජාතිය කියලා මාස්ටර් සිග්නිෆයර් එකක් ගන්න. දැන් උදාහරණයක් විදිහට මේ නලින්ද සිල්වට ජාතිය කියන එක මාස්ටර් සිග්නිෆයර් එකක් වුණාට එයාගේ ලෝකෙට අර්ථය සපයන සිග්නිෆයර් එකක් වුණාට මේ දිලිත් ජයවීරට එහෙම නැහැනේ. දිලිත් ජයවීරට ජාතිය කියන්නේ නලින්ද සිල්වට බලපාපු ආකාරය නෙමෙයි. අපිට ඒක දැක්කහම තේරෙනවා. දැන් උදාහරණයකට දිලිත් ගත්තාම ජාතිය ගැන කතා කරනවා. ඒ අවශ්‍ය මේ ව්‍යවසායකත්වයේ කතා කරනවා. එහෙන් බැලුවාම මේ දෙරණ කියලා ටීවී channel එකක මේ අයිතිකාරයෙක් ගත්තාම මේ දේශපාලනේ පාර්ලිමේන්තුවෙත් ඉන්න ඔන්න වගේ ගොඩක් ඉන්නේ අන්න ඒ වගේ. එතකොට අර ජාතිය කියලා තිබ්බට එයාගේ ලෝකෙට ජාතිය කියන එකෙන්ම නෙමෙයි අර්ථය දෙන්නේ. තව ඒවා තියෙනවා. හැබැයි නලින්ද සිල්ලාට එහෙම නෙමෙයි. සහ මේ
දැන්ගෙදි මේ විජේවීරගේ සහ අනුර කුමාරගේ වෙනස ගත්තාමත් ඔහොමයි. දැන් උදාහරණයකට ගත්තොත් විජේවීරට සමාජවාදය කියන එක මාස සිග්නිෆයි ගන්න. හැබැයි අපිට ඒක පේනවද මේ අනුර කුමාර දිසානායකගෙන්? අනුර කුමාර දිසානායක පක්ෂයේ පරණ සමාජිකව හම්බෙද්දී එයා සමාජවාදී. හැබැයි ඒ වගේම තමයි ලංකාවේ ඉහළම පෙළේ ව්‍යාපාරිකයොත් එක්ක කතා කරලා තියා ධනවාදී. අන්න ඒ වගේ. ජනතාව එක්ක වැඩ කරද්දී ජනතාවාදී. අන්න ඒ වගේ. ඒ කියන්නේ මිහිරන් මේ පැරණි අර්ථයෙන් අපිට දැන් ඇත්තටම ගත්තොත් එහෙම දැන් ඔය ගොඩක් කට්ටිය තව එක්කෙනෙකුට අපෙන් අහලා තිබුණා මේ අපිට කතා කරලා මේ කියන්නේ වාමාංශික දේශපාලනය දැන් අපි ගත්තොත් එහෙම ලෝකයේ වැඩි ප්‍රවණතාවයක් තියෙන දක්ෂිණාංශික දේශපාලනයකට. එතකොට ලංකාවේ විතර වාමාංශික දේශපාලනයකට බලය මාරුනේ කොහොමද කියලා. එතකොට ඔයකමනේ උත්තරය වෙන්නේ අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ පැරණි අර්ථයෙන් ගන්න බෑනේ. පැරණි අර්ථයෙන් කම්කරුවන්ට බලය ගිහිල්ලා නෙමෙයි නෙමෙයි. මේ වෙනුවට ගිහිල්ලා තියෙන්නේ ශිෂ්‍ය දේශපාලනයකට තමයි බලය ගිහිල්ලා තියෙන්නේ. ඔව්. සහ මේ ශිෂ්‍ය දේශපාලනය කියද්දී ආයේ මේක අපිට සම්බන්ධ කරන්න පුළුවන් 68 ප්‍රංශ විප්ලවයේ එතනත් ශිෂ්‍යයන්ගේම අරගලයක් තමයි තියෙන්නේ. මේ කියන එක සහ ඊළඟ දේවියගේ දැන් වාමාංශීද වාමාංශිකද දක්ෂිණාංශිකද හොයන්න බෑ. හොයනවා කියන්නේ මේ හැබැයි ජේපීකට පුළුවන් මේ දෙකත් එක්කම වැඩ කරන්න. එක වෙලාවක වාමාංශික වෙන්නත් පුළුවන්, එක වෙලාවක දක්ෂිණාංශික වෙන්නත් පුළුවන්, ජනතාවාදී වෙන්නත් පුළුවන්, මේ සදාචාරවාදී වෙන්නත් පුළුවන්, ඕන එකක් බවට පත් වෙන්න පුළුවන්. මේ ආකාරය ගැන කතා කරද්දී තමයි අපිට මේ අර මගේ ව්‍යුහ වර්ග දෙකක් තියෙනවා කියලා දෙවෙනි ව්‍යුහයට එන්න පුළුවන්. දෙවෙනි ව්‍යුහය කතා කරන්නේ ඒක අපි තාම වීඩියෝ වල කතා කරලා නැහැ. මේ not all කියන එක. not all. ඔක තමයි ලකාන ආකාර දෙකකට මේ හඳුන්වන්නේ. මේ not all කියන තැනට ආවහම බුද්ධික ඇත්තටම ව්‍යුහය කියන එක සංවෘත නැහැ. සංවෘත වෙන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ ඇතුළෙන් එකක් එළියට දාලා මේ මාස්ටර් සිග්නිෆයි එකක් හරි තනි සිග්නිෆයි එකක් එළියට දාලා මේක සංවෘත කරගන්න ඕනේ නැහැ. ඔව්. මාර්ග සංවෘත වෙනවා කියන්නේ ඒක දිගටම තියනවා කියන එක නෙමෙයි. කියන්නේ తాවකාලිකව ආයේ තව සිග්නිෆයි එකක් එනවා වගේ වෙනවා. හැබැයි මේකට කට ඇරිලා තියෙද්දිම මෙහෙ විදිහට යන්න පුළුවන්. ඒතර අපි රබර් පටි උදාහරණයක් ගත්තොත් එහෙම රබර් පටි දාලා තියෙන උරේ ඇරලා තියෙනවා කියන්නේ. ඇරලා තිබ්බහම වැඩේ යනවා. අන්න ඒ වගේ. ඒ කියන්නේ සංවෘත නැහැ විවෘතයි. එතනදී එහෙම විවෘත වුණාම වෙන්නේ මේක ඇතුළෙන්ම තියෙනවා යම්කිසි අසංගතභාවයක්. ඇතුළෙන් අසංගතභාවයක් තියෙනවා සහ මේ එක වෙලාවක මේකට ඒ කියන්නේ අර JVP එකට එකපාර මේ වාමාංශික වෙන්නත් පුළුවන් දක්ෂිණාංශික වෙන්නත් පුළුවන් වගේ මෙන්න මේ දෙවෙනි ව්‍යුහයට පුළුවන් බුද්ධික එක වෙලාවක සංගතව යන්නත් පුළුවන්. සංගතව යන විදිහට යන්නත් පුළුවන්. ආය අනිත් විදිහට මේ අසංගතභාවයත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධ වෙන්නත් පුළුවන්. මොන ඕක තමයි ඕක not all කියන ව්‍යුහයේ තියෙන මේ එක ලක්ෂණයක්. තව ගොඩක් කතා කරන්න පුළුවන්. මම මේ අපේ අද සන්දර්භයට අදාළව ගත්තාම. ඔව්. එතකොට මට හිතෙන්නේ අපි මේ මෙන්න මේ ව්‍යුහ දෙකෙන් අදාළව ව්‍යුහ දෙකට අදාළව මේ 68 දී මොකක්ද උනේ කියලා ගත්තොත් මොකද මේ දෙවෙනි ව්‍යුහයට පුළුවන් අසංගතභාවයත් එක්ක මම කියවර ඇතුළෙන්ම අසංගතයි කියලා. අසංගතභාවයත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධ වෙලා ඒ විදිහටම යන්නේ. ඔව්. මොකද අසංගතභාවය නිසා තමයි දෙවෙනි ව්‍යුහය වැඩ කරන්නේ. එතකොට ඕක අපි බැලුවොත් බුද්ධික අපිට මේ ව්‍යුහ දෙකෙන් කොහොමද මේ අර 68 ශිෂ්‍යාර්ගලය සහ හිපි හරහා ආපු කවුන්ටර් කල්චර් එක මේ කොහොමද මේ දෙකෙන් මොකේද වැටෙන්නේ කියලා ගත්තොත් මට හිතෙන්නේ මේ 68 ශිෂ්‍යාර්ගලය සහ හිපි කල්චර් එක වැටෙන්නේ මෙන්න මේ දෙවෙනි එකට. ඒ කියන්නේ මෙහෙම අපිට දැන් ඉඳන් අපිට මේක පසු ආවර්තිතව හිතන්න පුළුවන්. ඒ කියන්නේ හිපියෝ එක විදිහකට ධනවාදී කියන එක ඒ වෙලාවේ දැක්කා ඕල් කියන සිස්ටම් එකක් හැටියට. ඒ කියන්නේ මේක පරමාදර්ශ මත පාලනය වෙන මාස්ටර් සිග්නිෆයර්ස් යටතේ පාලනය වෙන ඔන්න වගේ මේ සහ සීමාකාරී සංගත ඔයගේ සිස්ටම් එකක් හැටියට දැක්කා. සහ මේකම යම්කිසි හේතුවක් නිසා එපා වුණා සහ මේකට විරුද්ධව මේ අරගලයක් කරා. ඒකට තමයි ඒගොල්ලෝ අසංගතභාවය කියන එක ගෙනාවේ. අසංගතභාවය කියන එක ආවේ. ඒතකොට අසංගතභාවය කියන්නේ ඇත්තටම not all. මේකේ අනිත් පැත්ත. හැබැයි කැපිටලිසම් කියන එක මේකට ආයේ ප්‍රතිචාර දක්වන්න සිදුවුනේ මොකක්ද කියලා ගත්තොත් අපිට කියන්න පුළුවන් කැපිටලිසම් එක විදිහකට පටු විදිහකට මේක අපිට උන තීසීස් එකකට ඉදිරිපත් කරන්න පුළුවන් මේ all කියන තැනකින් not all දැනකට මේ මාරු වුණා කියලා. මාරු කරා වුණා වෙන්නේ ඇත්තටම කැපිටලිසම් වල තියෙන සංගතභාවය අයින් වුණා.
අද වෙද්දි කැපිටලිසම් ගත්තාම එහෙම යම්කිසි සංගත පාලනයක් සහිතව යනවා කියන එකක් නෑ. දැන් උදාහරණයක් විදිහට ලෝකයේ තියෙන දේශපාලනය ගත්තාමත් ලෝකයේ වැඩ මේ වෙලාවේ යන විදිහට ගත්තාමත් ඔයාලට නිකන් පේනවද නිකන් මේ සංගතභාවයක් තියෙනවා මේ කියලා. මොකක් හරි දෙයක. ඒ කියන්නේ යුරෝපයේ එක පැත්තකින් වැටමින් යනවා. ඊට පස්සේ මේ ට්‍රම්ප් සහ ඇමරිකාව තියෙනවා. ඒක වෙන විදිහකට යන්නේ. ඉන්දියාව වෙන විදිහකට යන්නේ. යුරෝප මේ රුසියාව වෙන විදිහකට යන්නේ. නේ රුසියාව සහ යුක්‍රේන යුද්ධ. ඔන්න වගේ මේ දැන් කලින් කිව්වේ එහෙම නෙමෙයි. දැන් ධනවාදය කියන එක ගත්තාම මේක ගත්තාම මානව සංහතියේම ඉදිරි වර්ධනය ප්‍රෝග්‍රස් එක කරා යනවා කියලා කිව්වේ. මේ දියුණු වෙවි යනවා කියන එක කියන්නේ මේ ඒ කියන්නේ මානව සංහතියේ දියුණුවක් හැටින් ගත්තේ. හැබැයි එහෙම එකක් නැහැ නේ. මේක ගත්තාම මේක මැද තියෙන ලොකු අසංගතභාවයක්. අපි හොඳට බැලුවොත් තියෙනවා මේ අසංගතභාවයක් තියෙනවා මේක ඇතුලේ. හැබැයි මේ අසංගතභාවයත් එක්ක මේක දුවනවා. මේ පද්ධතිය වැටෙන්නෙත් නැහැ. අසංගතභාවයට විරුද්ධව පද්ධතිය මේ ෆයිට් කරන්නෙත් නැහැ. ඒ අසංගතභාවයත් එක්ක පද්ධතිය දුවනවා. ලංකාවේ ගත්තාමත් එහෙමයි. ලංකාවේ මේ ගත්තාම ඇත්තටම ලංකාවත් සංගත වෙන්න උත්සාහ කරනවා. එක වෙලාවක ඕන වෙලාවක බැලුවම තියෙන සංගත වෙන්න උත්සාහ කරන ඒවා ඒක ෆේල් වෙන ඒවා. මේක අපිට ඕන කියන්න පුළුවන් දැන් චන්ද්‍රිකා එක වෙලාවක එයාගේ ආණ්ඩුවේ සංගත වෙන්න උත්සාහ කරා. එකපාරට සුනාමිය ආවා. ඊට පස්සේ මහින්ද උත්සාහ කරා. යුද්ධය ආවා. ඊට පස්සේ මේ මෛත්‍රීපාල පාස්කුවල ආය අසංගත වුණා. ඊට පස්සේ ගෝඨාභය ආවා. ඒකේ කොරෝනා සහ ආර්ථික අර්බුදයක් ආවා. හැබැයි මේ එකකවත් මේ අන්ඩ්‍ර ජනාධිපතිවරයාට දැන් පරිසර අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. ඔව් මේ එකකවත් බලන්න බුද්ධිවා නිරීක්ෂණය කරාද කියලා මේ එකකවත් මේක හරි විදියට සංගත වුණෙත් නැහැ. හැබැයි මේක බිඳුවටම නැත්තරම නැති වෙන්න කඩාගෙන යටුවෙත් නැහැ නේ. හැබැයි මේ දෙක විදියටම යනවා. මෙහෙම තියාගෙන දෙපැත්තට මෙහෙම චලනය වෙවි අසංගත භාවයත් එක්කම පද්ධතිය යනවා. දිගින් දිගටම. එතකොට ගත්තාම මේ අසංගත භාවය කියන්නේ එක පැත්තකින් ගත්තාම තව එක්තරා ව්‍යුහයක්. ඒක මේ දැන් අපි ආ ෆිල්ම් එකට යමු. ටිකක් වැඩිපුර ගියා. වැඩිපුර ගිහින් මේ ආය වෙන පැත්තට ගියා. මේ දැන් අපි ආය මේ ෆිල්ම් එකට ආවමත් මේ දැන් අපිට ෆිල්ම් එකේ බැලුවම තියෙන බුද්ධික දැන් මේ හිපියා ඉන්නවනේ. හිපියා ඩොක් කියන චරිතය මෙයා අර දැන් එයාට එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් බාර දෙන කටයුත්ත කරගෙන යන්න මෙහෙම යද්දි එයාට හම්බෙනවා ඉස්ලාම හම්බෙනවා මේ මට මතක හිටියට පොලිස් නිලධාරියෙක් හම්බෙන්නේ බිග් ෆුට් හම්බෙන්නේ. එයා ගත්තාම එයා ඉස්ලාම පෙන්නන්නේ එන සීරියස් චරිතයක් හැටියට. සීරියස් තරහ යනවා. ඒ කියන්නේ දැඩි අර නිකන් පේට්‍රියාකල් චරිතයක් හැටියට පෙන්නන්නේ. හැබැයි ෆිල්ම් එක ටික ටික යද්දි පෙන්නනවා මිනිහාගේ තියෙන කොමඩි පැත්ත. ලොලිපොප් එකක් අයිස් කෝන් එකක්. ඔව් මොකද්ද එකක් කනවා මේ සහ මෙයා ඇත්තටම ගත්තාම මේ එළියට ලොකු මෙහෙම මේ නිකන් බුලි කෙනෙක් වගේ හිටියට එන නිකන් පේට්‍රියාකල් චරිතයක් වගේ හිටියට ඔක්කොයි හම්බුනහමත් හැම වෙලේම කරනවා. ඔව් එන මේ මර්ධනයක් දාන පේට්‍රියාකල් සීරියස් චරිතයක් වගේ හිටියට මේ වයිෆ් ගෙන් එයා හැම වෙලේම බැලුම් අහනවා. වයිෆ් ගෙන් ගුණහර පහනවා. වයිෆ් ඉස්සරහා පොඩි එකා වගේ ඉන්නේ. සහ ඒකේ අන්තිමටදී තව සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ මිනිහට පොඩ්ඩක් හැම වුණ ගමන් මෙයා මෙන්ටලි බ්‍රේක් ඩවුන් වෙනවා. එක වෙලාවක තව සීන් එකක් තියෙනවා. එයා එක වෙලාවක එකපාරට ඇවිල්ලා හේතුවක් නැහැ. අර මේ හිපියා ඉන්න කාමරේ දොර කඩනවා. පයින් ගහලා දොර කඩලා එළියට ඇවිල්ලා මේ හිපියා දැන් ගංජා ගහ ඉන්නේ. මෙහෙම ගංජා ගොඩක් කරන් ඔහොම කනවා. කටේ දාගෙන හපලා කනවා. ඒක අරු ඔහොම බලන්න. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ මේ හිපියෙක් මේ සීරියස් තැන්වලට යද්දී ඒ සීරියස් තැන්වල තියෙන අර ස්පිට් එක දැකලා හිපියා පුදුම වෙන එක තියෙන්නේ ෆිල්ම් එකේ. හිපියා මෙහෙම මොකක්ද දෙකෝ මේ කියලා. ඒක හිපියෙක් පුදුම වෙනවා කියන්නේ. හිපියා කියන්නේ හිපි කල්චර් එක බැලුවාම හිපියා කියන්නේ ඔය තියෙන එක්ස්ට්‍රීම් ඔක්කොටම ගියපු එක්කනේ. ඩ්‍රග්ස් ගත්තොත් ඒ පැත්තෙන් යන්න පුළුවන් එක්ස්ට්‍රීම් වලට ගිහින් තියෙන. සෙක්ස් ගත්තොත් ඒ පැත්තෙන් යන්න පුළුවන් එක්ස්ට්‍රීම් වලට ගිහින් තියෙන්නේ. හැබැයි හිපියා මේ තැන් වලට ගියාම හිපියා ඔහොම පුදු වෙනවා. පුදු වෙන එකක් තියෙන. තව එකක් තියෙනවා මේ අර මේ ප්‍රධාන මේ එක චරිතයක් කෙනා අර මේ සල්ලි තියෙන එක්කෙනා. රියල් ස්ටේට් කියන වුල්ෆ්මන් කියන චරිතය. මිනිහා ඇත්තටම යුදෙව්වේ. යුදෙව්වෙක් වුණාට හැබැයි මිනිහා නාසි ගෲප් එකක මේ නායකයෙක් වෙන්න හදන එක්කෙනෙක්. ඌට ඒ කාරණා කියනවා ඌ ආයෙ පුදු වෙනවා. ඌ බලනවා කො යුද්ධ මම ඉතිහාසයේ දන්න විදිහට නම් යුදෙව්වෝයි නාසි කොහොමද එකට ඉන්නේ කියලා. කියන්නේ අර ඊළඟ එයා කියන්නේ මම හිපි ඩ්‍රීම් එකේ හිටියා කියලානේ. එතකොට ඔතනින් තමයි අර හොරෙන් ගිහින් ඉවරලා ඔයා මොකද මේක කියලා පුදු වෙලා. ඔව්.
සහ අවසානයක බැලුවා මිනිහා මේ මෙන්ටල් තියෙන ආයතනයක මේ ප්‍රතිකාර ගන්න ඉන්නේ. හැබැයි මේ ගත්තාම ඉතින් මේ ධනවාදී ලොකුම ව්‍යාපාරිකින් ඒ එකක් ආය තව දැනක තව සීන් එකක් තියෙනවා මෙයා ගිහින් හම්බෙනවා මේ ගැහණු ඩ්‍රග් කවුන්සිලර් කෙනෙක්. එතන එයා කියනවා මේ එයාට මේ එයාගේ හස්බන්ඩ් නැතිලා හස්බන්ඩ් හොයන්න කියලා බාර දෙන්නේ. හස්බන්ඩ් සම්බන්ධ වෙච්ච විදිහ කියනවා. ඒක විකාර වෙනවා. මේ හැබැයි ඩ්‍රග් කවුන්සිලර් කෙනෙක් කවුන්සිල් කරන කෙනෙක්. එයාගේ අතීතය ගත්තාම එයා ඩ්‍රග්ස් ගහලා මේ දත් නෑ එයාගේ. දත්ෙන් දාලා තියෙන්නේ. අන්න ඒ වගේ. ඒකත් දැකලා මිනිහා බුදු වෙනවා. සහ මේ ඊළඟ කාරණේ තමයි ඊට පස්සේ තව එකක් තියෙන එක තමයි හොඳම සීන් එක. මෙයා එක තැනකදී යනවා මේ සීන් එක කතා කරලා මේක ඉවර කරමු. මේ එක තැනකදී යනවා මේ ඔයාලට මතකද මේ ෆිල්ම් එකේ තියෙනවා මේ ඩෙන්ටල් ඇසෝසියේෂන් එකට ඩෙන්ටිස්ලා එකතු වෙලා හදාගත්ත ඇසෝසියේෂන් එකක්. හරිද? ඒගොල්ලෝ මේ ඒ තැනට යනවා යා. මේ මේක ගත්තාම ඉස්සරහින් මේක ඩෙන්ටිස් ඇසෝසියේෂන් එකක් වුණාම මේක පිටිපස්සෙන් මේ ඩ්‍රග් කාඩල් එක ගෝල්ඩන් ෆෑන් කියලා තියෙන ඩ්‍රග් කාඩල් එකේ මනි ලොන්ඩරි කරන්න හදපු තැන. හරිද? ඔන්න ඕක තමයි තියෙන්නේ. මූ දැන් යනවා මේක ඉන්වෙස්ටිගේට් කරන්න. හරිද? ඒ හොඳට පෙන්නනවා. ඒ කියන්නේ ඒකේතර ස්ප්ලිට් එක පෙන්නන්නේ. ගිහිල්ලා මේ දැන් පිටිපස්සේ මේක ඇත්තම ගත්තාම මේ ඩ්‍රග් නෙට්වර්ක් එකක් තියෙනවා පිටිපස්සේ. ඒකට ගිහින් ඕම ගිහින් එතන ප්‍රධාන ඩෙන්ටිස්ට් හම්බුනහම මේ ඩෙන්ටිස්ට් එතන ඉන්න මේ බාල වයස් ළමයි ඉන්නේ එයාව අපයෝජනය කරනවා. කුඩු ගහනවා අපයෝජනය කරනවා. ඌ ඒක දිහා අයතර ගිහිල්ලා කුඩු හැමතැනම ඒවත් පාවිච්චි කරනවා. ඔව් මෙන්න මේ වෙනස පෙන්වන්නේ මේ ඇත්තටම ගත්තාම 68ට කලින් ධනවාදී කියන්නේ මෙහෙම නෙමෙයි. යම්කිසි සංගතභාවයක් තියෙනවා මේ ධනවාදීන් කරන්නේ මෙන්න මේ වගේ අසංගතභාවයන් ඉවත් කරන එක. හැබැයි ඊට පස්සේ එන මේ සමාජ ක්‍රමයේදී අසංගතභාවය කියන එක මේකේ හાર્ට් එකටම ඇවිල්ලා තියෙනවා. මේ උතන ඕක අපිට කියවන්න පුළුවන් දැන් ලකාන්ගේ මේ ඉමේජිනරි සිම්බොලික් රියල් කියලා තියෙන්නේ. ඔන්න ඕක උදාහරණයක් ගන්න පුළුවන් ඔය මේ හිපියා ඩෙන්ටිස්ට් මේ ඇසෝසියේෂන් එකට යන එක. ඒ කියන්නේ දැන් මේකට ඇතුල් වෙද්දි ෆිල්ම් එකේ පෙන්වන විදිහට මුලින් අපිට පෙන්වනවා ලොකු බිල්ඩින් පෙන්වනවා. මේ කියන්නේ ඉමේජිනරි තලය. ඉමේජිනරි තලයේ තියෙන බුද්ධික ඇතර මේක ඩෙන්ටිස්ට් ඇසෝසියේෂන් එකකට වැඩ කරන්නේ. මේ ඉමේජිනරි තලයේ. ඉස්සෙල්ලාම අපිට පේන්න තියෙන තලයේ. හැබැයි මේක පිටිපස්සට ගියාම තියෙනවා මේක අර ඒ කියන්නේ අර අපි කතා කරන ලිඛිත රීති තියෙන මුලින් තියෙන ඩෙන්ටිස්ට් මේකක් ඇරියට. මේක පිටිපස්සේ අලිඛිත හැටියට යනවා ඩ්‍රග් කාඩල් එක. ඒක මනි ලොන්ඩරි කරන්න තමයි මේක හදලා තියෙන්නේ. ඒ අලිඛිත නීති තියෙන තැන. මේක ඇත්තටම සිම්බොලික් නෙට්වර්ක් එක තමයි මේක තියෙන්නේ. කියන්නේ ඉමේජිනරි එක තිබ්බට ඒක පිටිපස්සේ රන් වෙන මේ පිටිපස්සේ ගියාම මේක අර මේ එසෙන්ස් එකක් ඇතුලේ නෙමෙයි ගන්න ඕනේ. මේකෙන් ඔබ්බෙන් තියෙන මේ නෙට්වර්ක් එක. භාෂා නෙට්වර්ක් එක කියන්නේ වගේ මේක පිටිපස්සේ තියෙනවා ඩ්‍රග් නෙට්වර්ක් එකක්. හැබැයි ඊට පස්සේ මේ දෙකම මේ තල දෙකම මැද තියෙනවා මේ දෙකටම සම්බන්ධ නැති නොන්සන්ස් ඒකට කියන්නේ. ඒ කියන්නේ මේ අර එතන ඉන්න මේ ඩෙන්ටිස්ට් කෙනෙක් ප්‍රධාන ඩෙන්ටිස්ට් මේ කුඩු ගහන ගමන් මේ අපයෝජන කරනවා මේ කුඩා ළමයින්. මේක අර තල දෙකටම සම්බන්ධ නැහැ. සහ ඒ කියන්නේ මේ අර තල දෙකම ගත්තාම මේ දෙක අතර මැද තියෙන අසංගතභාවය. යම්කිසි අසංගතභාවයක් නිසා තමයි හැබැයි මේක අයින් කරොත් තල තුනම වැටෙනවා. සහ මේ විදිහම නෙමෙයිද අපිට මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු UMP එක කියවන්න පුළුවන්. අර ඔයාගත් උදාහරණ මෙතන වැදගත් වෙන්නේ. කියන්නේ මේ ඇත්තටම ගෝඨාභයගෙන් පස්සේ රට වැටුණාට පස්සේ මේ රනිල් වික්‍රමසිංහ ගන්නවනේ. අරන් මේක ආර්ථික සංවර්ධනයක් කරගෙන යනවා. දිගටම කරගෙන යනවා. එතකොට අපිට පළවෙනි තලයේ පේනවා ආර්ථික සංවර්ධනය කරගෙන රට ඉස්සරහට ගොඩනගන්න ගන්න උත්සාහයක්. ආර්ථික සංවර්ධනයෙන් උඩට එන්න ගන්න උත්සාහයක් තියෙනවා. මේක පිටිපස්සේ තව එකක් තියෙනවා. ඇත්තටම මෙයා මේක කරන ගමන් අනිත් පැත්තෙන් සජිත්ව වට්ටන්න බලනවා. එයාගේ දේශපාලන ඩීල් ටික ඒක ගත්තාම ඒක නෙට්වර්ක් කියන්නේ එක දේවල් තියෙන වට්ටන්න හදනවා. මෙයාට තව නෙට්වර්ක් එකක් තියෙනවා JVP එකත් එක්ක කොහොම තියෙන්නේ. ඔව් ඒ දෙක. හැබැයි මේ දෙකටම සම්බන්ධ නැතුව ඉන්නවා එහා පැත්තේ සාගල ඉන්නවා. මිනිස්සුගේ එහා පැත්තේ. මෙන්න මේක අර තල දෙකටම සම්බන්ධ නැහැ. හැබැයි සාගල ඉන්නවා. මම ඒකයි කියන්නේ අර මේ නොට්ටෝල් කියන ව්‍යුහයට බුද්ධි ගත්තාම මේ
අර මේ තියෙන විශේෂත්වය තමයි සංගත භාවයයි සහ අසංගත භාවය එක දෙකට එකපාර සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම මාරු වෙවි එකට සම්බන්ධ වෙනවා සහ අනිත් එකට සම්බන්ධ වෙනවා වගේ සම්බන්ධ වෙන්න පුළුවන්. සහ මෙන්න මේක තමයි ෆිල්ම් එකේ පෙන්වන්නේ. ඉන්ටර්නෙට් රයිස් කියන ෆිල්ම් එකේ කියන්නේ ධනවාදය කියන එක නැත්තම් මේ වෙලාවේ යන එක මේ වෙද්දි වෙනස් වෙලා තියෙන්නේ. ඉස්සර වගේ නෙමෙයි මේකට පරමාදර්ශය අදාළ නැහැ. මේ සහ අසංගත භාවයක් නැහැ නෙමෙයි මේකේ හાર્ට් එකේ තියෙන අසංගත භාවය. අසංගත භාවයත් එක්ක තමයි මේක රන් වෙන්නේ. සහ අපිට දේශපාලනය දිහා බැලුවමත් අපිට පේන්නේ මේ අර ඔයාගේ උදාහරණයත් එක ඒකත් එක ගත්තාම ඇත්තටම UMP සහ සජබ මේ සහ මාලිමාව ගත්තාම මේ ඔක්කොම සහ පොහොට්ටුව මේ හතරම ගත්තාම නැත්තම් දිවිච්ච ඇවිල්ලා හරි ඉන්න කට්ටිය නැත්තම් අනිත් නියම උදාහරණ ටිකක් තියෙනවා මම හිතන්නේ මේ චම්පික මේ රණවක ගත්තාම නියම උදාහරණ ටිකක් තියෙනවා. අපි ඉස්සරහට ටික කරන්න උත්සාහ කරමු. මේ ඒ ඔක්කොම ගත්තාම එළිය සංගත භාවයක් වගේ තිබ්බට ඇතුලේ ගියාම තියෙන ලොකු අසංගත භාවයක්. ඒවට පුළුවන් මේ අසංගත භාවය සහ සංගත භාවයත් එක්ක දෙක එකට සම්බන්ධ වෙන්න. සහ අර ෆිල්ම් එකේ වගේ මෙහෙදි බුද්ධික ඇත්තරම හිපියෙක් මේවත් එක්ක වැඩ කරොත් එහෙම හිතන්නකෝ මේ UMP එකත් එක්ක සහ නැත්තම් චම්පි කරනවකත් එක්ක මේ නැත්තම් සජබෙත් එක්ක මේ සහ ඔය මාලිමාවත් එක්ක පොහොට්ටුවත් එක්ක වැඩ කරොත් ඇත්තටම අර ෆිල්ම් එක වගේ ඇත්තටම තියෙන්නේ හිපියා පුදුම වෙන එක තමයි තියෙන්නේ. හිපියා පුදුම වෙන එක තමයි තියෙන්නේ. මේ ඒක අපිට මේ ෆිල්ම් එක වැදගත් ඇත්තටම. මොකද ක්‍රමයේ වෙනසක් වෙලා තියෙනවා. සහ දේශපාලනයේ වෙනසක් වෙලා තියෙනවා. සහ මේ හිපි කල්චර් එක ගත්තාමත් හිපි කල්චර් කියන්නේ ධනවාදයට ඇටැක් කියන්නේ මේ ධනවාදී ඊට වඩා හිපි දැන් ගත්තාම. සහ මේ වෙනම විදිහකට විවෘත පාලනය වෙන්නේ.